නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චතුත්නම් භික්ඛවේ අරිය සත්‍යානං අනුබෝධං අප්පටිවේදා ඒවමිදං දීඝමද්ධානං සන්දාවිතං සංසරිතං මමච්චේව තුම්මහා කංචේවාති. කෝටිගාම කියලා සූත්‍රයක බුදුහාමුදුරුවෝ තමන්ට ඇති වුණු අවබෝධය සාරාංශ කරලා කියපු තැන. චතුත්නම් භික්ඛවේ අරිය සත්‍යානං අනනුබෝධං අප්පටිවේදා ඒවමිදං දීඝමද්ධානං සන්දාවිතං සංසරිතං මමච්චේව තුම්මහා කංචේ වාති. මේවත් ඉතින් බුදු වදන් නම් ඒ බුදු වදන් තමන් ප්‍රායෝගිකව අවබෝධ කරගන්න ඕන. මොකද්ද මේකෙන් මේ කියන්නේ චතුත්නම් භික්ඛවේ අරිය සත්‍යාන. මේ චතුරාර්ය සත්‍ය අවබෝධය අනනුබෝධං අප්පටිවේදා අවබෝධ නොවීම නිසා ඒවමිදං දීඝමද්ධානං දීර්ඝ සංසාරයක් සන්දාවිතං සංසරිතං සංසාරික චක්‍රයක ආවා මමච්චේව තුම්මහා කංචේ වාති මමත් ඔබසේම කියලායි කියන්නේ. මෙයාගේ බැලුමට මේ කියන කාරණාව පොඩි දෙයක් වගේ පෙනේ. Tamanට නිවන් දකින්න යනවා නම් මේකේ ගැඹුරු අර්ථය දැනගන්නයි බණහන්න කියන්නේ. මොකද්ද මේ කියන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න පෙර මමත් තමන් වගේම මේ සංසාර ගමනේ ආවා කියන එකයි මේ කියන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න පෙර තමනුයි මමයි එක හා සමාන කියලායි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. දැන් බුදුහාමුදුරන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණේ කොතනද? කවදද? බෝධි මූලයේදී තමයි අවබෝධ වුනේ. එහෙනම් චතුරාර්ය සත්‍ය බෝධි මූලයේ අවබෝධ වෙන්න මොහොතකට පෙර මේ පෘථග්ජනයි කියලානේ කියන්නේ නේද? එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න මොහොතකට පෙර බුදුහාමුදුරුවෝ පෘථග්ජනයි. එතකොට පෘථග්ජන කෙනෙකුට ධම්ම අවබෝධය තියෙනවාද නැද්ද? නෑ. පෘථග්ජන කෙනෙකුට ධම්ම අවබෝධය නෑනේ. කල්යාණ මිත්‍ර භාවයෙන් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. ආර්ය බුද්ධ කියන්නේ අරහත් බුද්ධ කෙනෙකුට. බුදුවරයයි පසේ බුදුවරයයි කල්යාණ මිත්‍රයෙක්ගෙන් තොරව මේක අවබෝධ කරගන්න. කල්යාණ මිත්‍රයෙක්ගෙන් තොරව වැහිලා තිබෙන පටිච්ච සමුප්පාදය, වැහිලා තියෙන චතුරාර්ය සත්‍යය, වැහිලා තියෙන සම්මා දිට්ඨිය තමා විසින්ම යමෙක් අවබෝධ කරගන්නේ නම් ඔහුට බුද්ධ කියලා කියනවා. එතකොට මේ බුද්ධ කියන ස්වභාවය අවබෝධයට කියන නම. ඉතින් මේ බුදුවරු බිහි වෙලා මේ ධර්ම දේශනා කරාට පස්සේ පසු කාලීනව මේක සමහරුන්ට වුණා මහා විස්තරාත්මකව වර්ණගලා බුදුවරයා කියන කෙනා අරුම බුදුම චරිතයක් බවට පත් කරන්න. සාමාන්‍ය මිනිසුන්ට වඩා වෙනස් චරිතයක් බවට පත් කරන්න. සාමාන්‍ය මිනිසුන්ට වඩා භෞතික ශරීරය වෙනස් කියලා පෙන්නයි. රියන් 18ක් කියලා කියන්නේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියලා පෙන්නන. ඇත්තටම ධම්මාවබෝධයට පත් වුණ අයගේ භෞතික කය යම් යම් අංග ලක්ෂණ තියෙනවා. නමුත් අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දාලා ඇන්දොත් එහෙම මනුස්ස රූපයක් නම් එතන තියෙන්න විදිහක් නැහැ. විකෘති වුණු රූපයක් ගොඩ නැගි. එහෙම නැතුව ධම්ම අවබෝධයට පත් වුණ අයගේ යම් යම් දැනට අවබෝධයට පත් වුණ අයට විතරක් නෙමෙයි අපි දැන් සාමාන්‍යයෙන් කියන්නේ වමතෙන් ලියන කෙනෙක් දක්ෂයි කියනවා දකුණෙන් ලියන කෙනෙකුට වඩා. ඇයි ඒ වම දකුණ මාරු වෙලානේ මොලේ ක්‍රියාත්මක වෙන්නේ. දකුණෙන් වැඩ දැන් මොලේ වම දකුණෙන් ලියන අයගේ මොලේ වැඩ කරනවා කියන්නේ වම් පැත්ත. වමෙන් වැඩ කරන අයගේ මොලේ සක්‍රිය වෙනවා කියන්නේ දකුණු පැත්ත. ඒ නිසා වමත් තින් වැඩ කරන අය දක්ෂයි කියන. දැන් ක්‍රිකට් ක්‍රීඩාව ගත්තොත් එහෙම ඔය වමතින්
ක්‍රීඩා කරන අය දක්ෂයි කියන. ඔය සුනිල් ගවස්කාරගේ පුතා හැදුවලු වමතට. ඒ දකුණට බැට් කරන්න සිබ්බ කරලා පොඩි කාලේ ඒ කියන්නේ වම ප්‍රතිකරුව දක්ෂයි කියන්නේ. ඊට පස්සේ තව කියනවා නහය ගිරාහොටේ වගේ තියෙන අය පින්වන්තයි කියනවා දක්ෂයි කියනවා. එහෙම කියනවනේ දැන් නේද? ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ඔය බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ ඒ කියන්නේ භෞතික ස්වරූපයේ එහෙම වෙනස්කම් තියෙනවා නේද? තව ඉතින් ඔය කාන්තාවන්ගේ එක එක අංග ලක්ෂණ තියෙනවා. මෙන්න මේ අංග ලක්ෂණ තිබ්බහම මෙන්න මේ දේවල් වෙනවයි කියන. ඉතින් මම ඒවා සමහර ඒවා අධ්‍යයනයත් කරලා තියෙනවා සමහරව ඇත්ත. ඒ කියන්නේ භෞතික ශරීරයේ තියෙන අංග ලක්ෂණ වලට අනුව කියන තියෙනවා ඒවා සමහර ඒවා හොයලා බලපුවාම ඔය මූණේ දත්වල දිවේ එහෙම කාන්තාවන්ගේ පිරිමින්ගේ ඒ අංග ලක්ෂණ වලට මම අධ්‍යයනයක් කරලා බැලුවා සමාජ විද්‍යාත්මකව ඒ වගේ සාමාන්‍යයෙන් ඇත්ත තියෙනවා. එහෙම නැත්තේම නෑ. දැන් මම තව අධ්‍යයනයක් කරා එක සමාන මූණවර තියන අයගේ ගතිගුණ බොහෝ දුරට සමානයි. භෞතික කය සමාන අයගේ ගතිගුණත් ක්‍රියාපද්ධතියත් එක සම ඒව එහෙම තියෙනවා. ඉතින් භෞතික කය සමහර වෙලාවට ඉතින් සාමාන්‍ය ජීවිතවලත් එහෙම තියෙනවා. එතකොට දැන් අර මෑත කාලයේ බුදුහාමුදුරන්ගේලා ෆොටෝ එකක් ජයසුමා බෝධිය ගාව හම්බුණයි කියලා ඔය සුද්දෙක්ගේ කැමරාවකට අහුණයි කියලා පින්තූරයක් තියෙනවා. දැකලා තියෙනවද? දැන් ඒකේ මම බැලුවා දැන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් එකක්නේ කකුලේ විලුඹය මෙහෙම ෆ්ලැට් නේ තියෙන්න ඕනේ කියන්නේ. දැන් ඒකේ මේ අපේ වගේම වක ගහිලා තමයි තියෙන්නේ. එතකොට ඒ රූපේ ඉන්න එතකොට බුදුහාමුදුරුවෝ වෙන්න බෑ. ඒකේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නෑ එහෙම. හොඳට බලන්නකෝ අර මෙහෙම කකුල් දෙක තියෙන අපේ වගේම කකුල වක ගහිලා තියෙන්නේ. එතකොට බුදුවරුන්ගේ එහෙම තනි ලෑල්ල වගේ තියෙනවයි කියලානේ කියන්නේ. ඉතින් ඒ නිසා මේ බුදුවරුන්ගේ අවබෝධයටපත් වුණාගේ භෞතික කය යම් යම් අංග ලක්ෂණ තියෙන්න පුළුවන්. නමුත් මේ පසු කාලීනව එක එකන වර්ණගලා තියෙන්නේ අනවශ්‍ය විදිහට. ඒකයි එතන ඒ කතාව. දැන් එකක් තමයි තර්ඩ් අයි කියන එක ඕපන් වෙනවා. දැන් බුදුහාමුදුරන්ගේ අර රෝම කූපේ මොකක්ද කියලා දක්වලා තියෙන්නේ. ඉතින් අද යෝගාශ්‍රිතව කතා කරලා තියෙනවා. දැන් ඔය ලාමාවරුන්ගේ හැම නළල හිල් කරලා තුන්වෙනි හැ පාදනවා ඒගොල්ලෝ සමහරව. ඉතින් ඒ වගේ ඒවා තියෙනවා. නමුත් භෞතික කයෙන් නෙමෙයි කෙනෙක්ගේ ප්‍රඥාව තියනවාද කියලා බලන්න වෙන්නේ එයාගේ අවබෝධය තුළ, එයාගේ දේශනාව තුළ, එයාගේ ප්‍රායෝගික අත්විඳින தත්ත්වය තුළ තමයි ඒක දකින්න ලැබෙන්නේ. එතකොට මේ බුදුහාමුදුරුවෝ කියන මේ චතුත්නම් භික්ඛවේ අරිය සත්‍යානං අනුනබෝධං අපටි වේදා ඒව මිදන් දීගමද්ධානං සන්දාවිතං සංසරිතං මමච්චේව තුම්මහකංචේවා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න පෙර මමත් ඔබ සේම පෘථග්ජනයි කියලා කියනවා. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණේ කොතනද? බෝධි මූලයේදී. එතකොට බෝධි මූලයේදී චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න පෙර එයාට අපි මොන නමෙන්ද හඳුන්වන්නේ? ඔව් අපි නමින් හඳුන්වනවා බෝධිසත්වයි කියලා. එයාට මොකද්ද කියන්නේ? එතකොට බෝධිසත්වයා පෘථග්ජනයිද අවබෝධයිද? එතකොට පෘථග්ජනෙක් දන්නවද නිවන ගැන කතා කරන්නේ? එතකොට දැන් ලංකාවේ දැනට ඔය වැඩිපුරම පොත් ලියලා තියෙන නිවන ගැන කතා කරන අය. එතකොට වැඩිපුරම දේශනා පවත්වන අය. වැඩිපුරම භාවනා මධ්‍යස්ථාන තියන අය. කියනවා අපි බෝධිසත්වයි කියලා. එහෙමනේ දැන් බෝධිසත්වවරු දෙන්නෙක් ගාව තමයි වැඩිපුරම පොත් ලියලා තියෙන එකනත් බෝධිසත්ව. වැඩිපුරම භාවනා මධ්‍යස්ථාන තියෙන හාමුදුරුවොත් බෝධිසත්ව. දැන් අපි මේ පොත් කියවලා බණහඬ යන්නේ කාගාවටද? එතන මේ අවබෝධයටපත් නොවුණු බෝධිසත්වයෙක් ගාවට නෙමෙයි යන්නේ. ඉතින් මේ බෝධිසත්වරු ගාවෙන් අපි අහගන්න ඉගෙන ගන්න මොනවද? මේ පෘථග්ජන වැඩ ටික. එතකොට කවුරු හරි කියනවා නම් මම බෝධිසත්වයෙක් කියලා එයා නිවන ගැන අබමල් රේණුවක්වත් දන්නේ නැහැ. එතකොට නමුත් දැන් Taman කියවලා තියෙන්නේ කාගේ පොත්ද? නිවන ගැන පොඩ්ඩක්වත් දන්නේ නැති ඒ බෝධිසත්ව චරිත ගැන වලින් තමයි අපි ඔය බණ අහලා භාවනා ඉගෙන ගන්න යන්නේ. ඒ කියන්නේ බෝධිසත්වවරු අනිවාර්යයෙන්ම පෘථග්ජනයි. නිවන ගැන පොඩ්ඩක්වත් දන්නේ නැහැ. දැන් Taman කල්පනා කරලා බලන්න දැන් මේ බුදුහාමුදුරන්ගේ දේශනාවක් නම් මේ කෝටිගාම කියන සූත්‍රයෙන් මම මේ කොටස ගත්තේ. බෝධිසත්වයා පෘථග්ජනයි. දැන් පෘථග්ජනයෙක්ගෙන්
පුළුවන් ද තව පෘථග්ජනයෙක් ගොඩ දාන්න? බෑ. එහෙනම් සම්මාදිට්ඨියටපත් උන ආර්ය ශ්‍රාවකයෙකුට විතරයි පෘථග්ජනයෙක්ව ගොඩ දාන්න පුළුවන්. ඒ නිසා තමයි කිව්වේ කවදා හරි දවසක නිවන් දකින්න නම් කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්න ඕනේ. දැන් අපි කල්යාණ මිත්‍රයෝ කියලා අහලා තියෙන්නේ. අපි හුඟක් බලනකොට මේ කල්යාණ මිත්‍රයෝ කියන්නේ මේ දේශනා කරන කෙනා ආමන්ත්‍රණය කරනවා. ඒතර කල්යාණ මිත්‍රයා නම් එයා අනිවාර්යයෙන්ම ධම්ම අවබෝධයටපත් වුණ ආර්ය ශ්‍රාවකයෙක් විය යුතුමයි. එහෙමනම් මෙතනදී මේ කියන්නේ චතුත්නම් භික්කවේ අරිය සත්‍යානං අනනුබෝධං අපටි වේදා එවමිදන් දීගමද්ධානං සන්දාවිතං සංසරිතං මමච්චේව තුම්මහ කංචේවා. එහෙමනම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න පෙර ඔබයි මමයි දෙන්නම එක හා සමානයි. ඊට පස්සේ දැන් පස්වග මහණුන් එක්ක මේ සිද්ධාර්ථ කියන තාපසතුමා ඉන්නකොට එයා ධම්මාවබෝධයට පත්වලාද හිටියේ නෑ. එතකොට එයා පෘථග්ජන. එතකොට ආලාර කාලාම ගාව මේ සිද්ධාර්ථ තාපසතුමා ඉන්නකොට එයා පෘථග්ජන. එහෙනම් මෙයා බුද්ධ කියන ස්වභාවයට මේ අවබෝධයට පත්වලා තියෙන්නේ ඒ ඔක්කොම අතහැරලා තමන් විසින්ම මේක හොයාගත්ත මොහොත. අන්නේ කාගෙන්වත් බණක් අහන්නේ නැතිව තමන් විසින්ම වැහිලා තිබෙන චතුරාර්ය සත්‍යය, වැහිලා තිබෙන පටිච්ච සමුප්පාදය, වැහිලා තියෙන සම්මා දිට්ඨිය තමන් විසින්ම අවබෝධ කරගන්න කෙනාට කියනවා බුද්ධ කියලා. එතකොට බුද්ධ කියන්නේ මේ අවබෝධයට කියන නම. එතකොට මේ බුදවරු දෙන්නේගේ අතර කාලය අද කියන්නේ කොච්චරක්ද? කල්ප මහා විශාල ප්‍රමාණයක් කියලා කියන්නේ. එතකොට දැන් අපේ බුදුහාමුදුරුවන්ට පෙර බුදුහාමුදුරුවෝයි මේ අපේ බුදුහාමුදුරුවෝයි අතර කල්ප කෝටි ගාණක් කියලා කියනවා. සාරා අසංඛ්‍ය කල්ප ලක්ෂයක්. එතකොට කල්පයක් කියන එක කොච්චරක්ද කියන්නේ? කල්පයක් කියන එක කියන්නේ අර කිලෝමීටර 16ක් විතර දිග, කිලෝමීටර 16ක් විතර උස, කිලෝමීටර 16ක් පළල මහ විශාල තාප්ප වලින් වට කරපු මහ විශාල ප්‍රදේශයකට අබ පුරවල ඔය අබ ඇටයක් ගන්නවලු අවුරුදු 100කට වතාවකට ඇවිල්ලා දෙවි කෙනෙක්. මෙහෙම අවුරුදු 100කට අබ ඇටයක් ගත්තාම ඒ අබ ඇට අර කිලෝමීටර 16ක් උස දිග පළල තියෙන මහ විශාල ප්‍රදේශයක අබ ඉවර කරන්න කොච්චර අවුරුදු 100කට එකක් ගන්න. ඒක ඉවර වුණත් කල්පය ඉවර වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඒකන කල්පය ඉවර වෙන්නේ. ඒ වගේ කල්ප කීයක්ද? සාරා අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ඇවිල්ලා තියෙනවා. දැන් එක කල්පයක කොච්චර ප්‍රමාණය හිතා ගන්න පුළුවන්ද අපට? ඒ වගේ කල්ප සාරාසයන් කල්ප ලක්ෂයක් කියන එකක් වෙන්න පුළුවන්ද මේ විශ්වයේ තුල? නෑ මිනිස්සුම කල්පනා කරන්නේ. දැන් අපේ බුදුවරයාගේ ඉඳලා ඊගාවට මෛත්‍රී බුදුවරයාට ඒ වගේ කල්ප ගානක් තියෙනවා. දැන් ඔය කල්ප ගානක් යනකම් අර පූජා කරපු අටපිරිකරේ පින ඉවර වෙන්නේ. ඒ කල්ප ගානක් ඉවර වෙනකම් කට්න චීවරය පූජා කරපු එකේ පින ඉවර වෙන්නේ. ඒක ගිහිල්ලා මෛත්‍රී බුදු සාසනයේත් අර දුන්න දානයේ පින එච්චර කල්ප ගානක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ සාහිත්‍යයෙන් මේ නිවන වහලා තියෙන්නේ. දැන් කල්පයක් කියන එකක් ඔච්චර වෙන්න බෑ. දැන් කාශ්‍යප බුදුහාමුදුරුවන්ට දාන දීලා තියනවලු රාවණාරාජ්‍ය. හැමතින් ඉතිහාස කතා තියෙනවා. එතකොට කාශ්‍යප බුදුහාමුදුරුවන්ට දාන දීලා තියනවා නම් රාවණාරාජ්‍ය ඉඳලා තියෙන්නේ අපේ බුදුහාමුදුරුවන්ට අවුරුදු 5000කට කලින්. එතකොට බුදුවරු දෙන්නෙක් අතර කාලය අවුරුදු 5000. මම නම් හිතන්නේ සමහරට අවුරුදු 1000 2300 වෙන්න පුළුවන් බුදුවරු දෙන්නෙක් අතර. දැන් බුද්ධ කියලා අපිට මේ දාලා තියෙන බුද්ධ නෙමෙයි. මේ ඇත්තටම මේ ධහමක් අවබෝධ කරන කෙනාටයි බුද්ධ කියලා කියන්නේ. දැන් අර වගේ ඒ කල්ප ගාන ඒක නිකන් කෝඩිය පන්තියේ ළමයෙකුට උනත් තේරෙනවා මෙච්චර කාලයක් කොහොමද මේ මෙහෙම වෙන්නේ කියලා. එහෙම එකක් වෙනවනම් මේ පෘථිවිය තියෙන්න පුළුවන් දොච්චර කාලයක්. ඒතර මේ ලෝකේ සියලු දේ අනිත්‍යයි, පෘථිවිය නිට්ටයයි.
සියල්ලම අනිත්‍යයි, කෙස්ගස් නිට්ටයයි. දැන් පහුගිය දවසක මම දැක්කේ මාධ්‍ය ජාල වලින් බුදුහාමුදුරන්ගේ කේශ ධාතුයි කියලා අවුරුදු 2500ක් දිනන්න නැතුව තියෙනවා කෙස්ගස්. සියල්ලම ලෝකේ අනිත්‍යයි, කෙස්ගහ නිට්ටයයි. ඉතින් ඒ විදිහට තමයි අපි මේ රැවටිලා තියෙන්නේ. ඒ නිසා මේ බුද්ධ ශාසනයක අවබෝධයට පත් වුණු කෙනෙක් අවසාන මොහොත දක්වා ඉන්න කාලය තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. එක්කෙනෙක් ඉස්මතු කරලා ගන්නවා, ඒක ටිකක් කල් පවතිනවා, ආයෙ නැති වෙනවා. එතකොට නැති වෙන්නේ මොකද්ද? ත්‍රිපිටකය නෙවෙයි නැති වෙන්නේ, චතුරාර්ය සත්‍යයයි, සම්මා දිට්ඨියයි, පටිච්ච සමුප්පාදයයි නැති වෙන්නේ. නැති වෙලා චතුරාර්ය සත්‍ය වෙනුවට වෙනත් මොනෝhari කරුණු හතරක් කියන්න පටන් ගන්නවා. බුදුහාමුදුරුවෝ කියපු චතුරාර්ය සත්‍ය වෙනුවට මොනවා හරි සත්‍ය හතරක් කියලා කියයි. එතකොට අන්නේ සත්‍ය කුමක්ද? බුදුහාමුදුරුවෝ කියපු චතුරාර්ය සත්‍ය මොකක්ද? ඒ අවබෝධයටපත් වුණ પરම්පරාව කියන චතුරාර්ය සත්‍ය මොකක්ද කියන එකයි අපි දැනගන්නේ. එහෙනම් බුදුහාමුදුරුවෝ කියනවා මේ මට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකන් මම හිටියේ ඔබ වගේම පෘථග්ජන ස්වභාවය තමයි හිටියේ. ඔබ වගේම මමත්. අපි දෙන්නම එක හා සමානයි කියලායි කියන්නේ. මමත් චේව තුම්මහා කංචේවා. ඔබත් මමත් එක හා සමානයි. එහෙනම් එතකොට බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණේ බෝධි මූලයේ නම් ඊට පෙර බෝධිසත්ව චරිතයට උන කිසිදු දෙයක් අපට නිවනට අදාළද? නමුත් අද තමයි නිවන් දකින්න අහන බණ වලින් 50% විතරම මේ මාත්‍ය ජාල වලින් ඇහෙන්නේ මොනවද? ජාතක කතා. ඒ ජාතක කතා කියන්නේ මොනවද? බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්න පෙර. ඉතින් ඒක වැඩක් නැහැ කියලා නෙමෙයි කියන්නේ. ඊට පස්සේ මොනවද තියෙන්නේ? එක අර මේ ආත්මවල හිටපු ඒවා. ඊට පස්සේ වගේ කටයුතු කරපු ඒවා. එක රහතන් වහන්සේලා පෙර ආත්මවල සම්බන්ධ වුණ හැටි. ඉතින් මේ වගේ මහා කතන්දර ගොඩක් තමයි තියෙන්නේ. ඉතින් මේ කතන්දර අහලා තමයි නිවන් දකින්න යන්නේ. මම ළඟදී බණක් කර චක්කුපාල කියලා හාමුදුරුවෝ කෙනෙක්. දැන් මේ බණට කියන්නේ මොකද? චක්කුපාල හාමුදුරුවෝ පෙර ආත්මක ගෑනු කෙනෙක්ගේ හැක් සුද්ධ කරන්න මොකක්ද එකක් ගිහිල්ලා ඇහැ සුද්ධ කරලා ඇහැ හොඳ කරලා ආය ඒක මොනවාද වුණ වංචාවක් කරලා ආය ඇස්සන්ද කරාලු ඒ ඇස්සන්ද කරපු එකේ බුදුහාමුදුරුවෝ නම් දානවාද මිනිසුන්ගේ මේ කායික දුර්වලතාවයක් දැකලා. දැන් ආර්යගේ ඇස් පේන නිසා යට චක්කුපාල කියනවා. එහෙම නම් දානවා බුදුවරු මේ ශරීරයේ දුර්වලතාවයක් දැකලා. අදවත් අපි එහෙම කියනවාද? අපි අර පොඩි කාලේ කොණ්ඩේ සිදුවට බොම්බ මිටයි කියනකොට මේ මිනිසුන්ට කොච්චර තරහ යනවා. ඒතර බුදුවරයෙක් මේ ඇහැක් අඳුනහම මම ඇහැ අන්ධයෙක් කියලා කියයිද බුදුවරයෙක්? චක්කුප. ඉතින් මේ විදිහට තමයි සාහිත්‍ය හදලා තියෙන්නේ. අර තුච්ච පොට්ලේ කියලා බැන්නලු බුදුහාමුදුරුවෝ හාමුදුරුවෝ කෙනෙක්. බුදු කෙනෙක් තුච්චය කියලා බයිනවා. එතෙම බැන්නා නම් ලොකු වැරදක් කරලා තියෙනවා. මොකක්ද යා කරපු වැරද්ද? සෝතාපන්න වෙන්නේ නැතුව බණ කියා. ඉතින් ඒක ලොකු වැරද්දක් නේ. ඇයි ඒ සෝතාපන්න වෙන්නේ නැතුව ධම්ම අවබෝධ වෙන්නේ නැතුව බණ කියා යනකොට අද වගේම මිනිස්සු වැරදි බණ තමයි අහගෙන ඉන්නේ. ඒ නිසා බැන්න තුච්ච වැඩ කරන්න එපායි කියලා සිංහලෙන් බැන්නලා තියෙන්නේ. ඒකෙන්ම තේරෙන්නේ නැද්ද මේ භාෂාව අපේ කියලා? අදත් අපි කියන්නේ තුච්චයා කියලා කියන්නේ නොහොබිනා වැඩක් කරපු කෙනෙකුට. එහෙනම් බුදුහාමුදුරුවෝ බණ කියලා තියන්නේ මේ භාෂාවෙන්. ඒකයි තුච්ච කියලා වචනේ භාවිතා කරලා. තුච්ච මාතා පිතා අතීත අනාගත මාගදී වචන අපේ වචන නෙමෙයි. කොහෙන්වත් ගෙන අපේවද මේ නෑ. සංපාදය දැන් අපේ වචන නෙමෙයි ඔක්කොම. සං කියන එක සම්මා දිට්ඨිය කියන අදත් අපි සංවර්ධන සංයෝජන කොහොම අපේ සංගීත මේ අපේ වචන. මේවා තේරෙන්නේ අපි දවස් 8ක් ඉවරනට පස්සේ. අයි කොහොමද මේ භාෂාව මෙච්චර සමීපුනේ? ඉතිහාසයත් පහලා දහමත් පහලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ධම්ම අවබෝධයටපත් වෙන්න නම් අපිට තවත් ධම්ම අවබෝධ වුණ කෙනෙක් හම්බෙන්න ඕනේ. අපි බුද්ධ නෙමෙයි නා. දැන් බුද්ධ කියන්නේ කාටද? වැහිලා තියෙන කාලෙක පටිච්ච සමුප්පාදය චතුරාර්ය සත්‍යය සම්මා දිට්ඨිය ඉස්මතු කරන කෙනාටයි බුද්ධ කියලා කියන්නේ.
එතකොට බුදුවරු දෙන්නේ අතර කාලේ අවුරුදු 300ක් වෙන්න පුළුවන් සමහරට. වැහිලා තියෙන එකක් කිස්මතු කරන. යාට කියන බුද්ධ අවබෝධයටපත් වෙන කෙනා. එහෙමනම් මේ අවබෝධයටපත් වුණ කෙනා අවබෝධයටපත් වෙන්න ප්‍රථමයෙන් ඔහු ඉන්නේ පෘථග්ජන ස්වභාවය. එහෙනම් ඒ පෘථග්ජන ස්වභාවයේ ඉන්නකොට එයා කියන දේශනාවත් පෘථග්ජනයි. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන දේ තමයි බුදුවරයෙක් බුද්ධත්වයට පත් වෙන්න පෙර බෝධිසත්ව කාලවල කියපු නිවන සම්බන්ධයෙන් කටයුතු කිසිවක් වැඩක් වෙන්නේ. එහෙනම් ආලාර කාලාම ළගාව හිටපේවා උද්දකාරාම ළගාව හිටපුවත් අපට වැඩක් නෑ. එහෙනම් බුදු වෙන්න මොහොතකට පෙර කියපු බණ සහ භාවනා නිවනට කිසිසේත්ම අදාළ වෙන්නේ නෑ. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්න ප්‍රථමයෙන් භාවනා කරාද නැද්ද? භාවනාව ආරම්භ කරලා තියෙන්නේ අවුරුදු 7. අවුරුදු 7න් ආනාපාන සතිය භාවනා කරලා උඩපළක් බැඳගෙන හිටියා. එහෙමනේ කියන්නේ. ආනාපාන සතියෙන් අවුරුදු 7න් උඩපළක් බැඳගෙන හිටියා නා. අය බුදු වෙනකොට කරපු ආනාපාන සතිය මොකද්ද? එහෙනම් අලුත් එකක් නේ. අරක වෙන්නේ එහෙනම්. ඉතින් අවුරුදු 7න්ම බුදු වෙන්න තිබ්බානේ. අවුරුදු 35ක් යනකම් ඉන්න ඕනේ. දවස් 7න්ද? එතකොට මේ 7 කතා තමයි තියෙන්නේ බුදු සාසනේ. එතකොට වප්මගුල වෙලා. එතකොට අවුරුදු 7න් හරි දවස් 7න් හරි ආනාපාන සතිය කියලා උඩපළක් බැඳගෙන ඉන්න පුළුවන් නා. ඉතින් අය බුදු වෙන්න අවුරුදු 35 යනකොට ආයෙත් කරේ ආනාපාන සතියම නා. ඉතින් ඒක වෙනසක් නෑ නේද? එකම ආනාපාන සතියනේ. අන්න ඊට පස්සේ බුදු වුණාට පස්සේ කියනවා පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාන. අන්න බුදු වුණාට පස්සේ කියනවා මට පෙර නොඇසූ දහමක් අවබෝධ වුණා. එහෙමනම් අර දවස් 7 කරපු ආනාපාන සතිය වෙන්න බෑ. බුදු වුණාට පස්සේ අපිට යම් ආනාපාන සතියක් කිව්වනම් අර ආනාපාන සතිය වෙන්න බෑ. ඊට වඩා වෙනස් වෙන්න. එහෙමනම් ආලාර කාලාමලාගාවෙන් බුදුහාමුදුරුවෝ භාවනා කරලා ධානය ලැබුවානේ. නේව සංඥා නා සංඥා දක්. එහෙම ගිහිල්ලා බුදු වුණාට පස්සේ කියනවා නම් පුබ්බේ අනනුසුදේසු ධම්මේසු චක්කුං උදපාදි කියලා. අර නේව සංඥා නා සංඥා වලට යන්න කරපු භාවනා ගැන මෙතන කතාවක් වෙන්න විදිහ. එහෙනම් ධාන ප්‍රතික්ෂේප කරපු බුදුහාමුදුරුවෝ ආය කියනවාද ධාන ලබන්න කියලා. නේව සංඥා නා සංඥා වලටත් ගිහිල්ලා ඕක නිවන නෙමෙයි කියලා ආර්ය පරිශන සූත්‍රයේ ඊටා පැහැදිලිව සටහන් කරනවා. දැන් මම මේ කියන ඒවා ත්‍රිපිටකයෙන් අරගෙන වෙනම අපි පත්‍රිකා ලෙස දෙනවා. මේවා බණ ටිකක් ඉස්සරහට යනකොට මෙයා මේ තියෙන ඒවා. ඉතින් ආලාර කාලාමලා ගාවි නේව සංඥා නා සංඥා ගිහිල්ලා ඕක නිවන නෙමෙයි කියලා ප්‍රතික්ෂේප කරා නම් අද අපි මේ පළවෙනි ධානය ගන්න භාවනා කරනවා නම් දෙවෙනි ධානය ගන්න භාවනා කරනවා නම් තුන්වෙනි ධානය ගන්න භාවනා කරනවා නම් හතරවෙනි ධානය ගන්න භාවනා කරනවා නම් ඉතින් බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරපුවා තමයි කරන්නේ. දැන් බුදුහාමුදුරුවෝ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා කියනවා මේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයේ වැඩක් නෑ මට. මේක මට කිසි තේරුමක් නෑ. ඉතින් එහෙම තේරුමක් නැහැ කියලා ආයි බුදුහාමුදුරුවෝ අපිට ඔයා හෝඩිය පන්තියට යන්න පහේ පන්තිය සමත් වෙන්න. විශ්වවිද්‍යාලයේත් වැඩක් නැත්නම් හෝඩිය පන්තිය වැඩක් තියෙන්නේ. නේව සංඥා නා සංඥා වැඩක් නැත්නම් පළවෙනි ධානයේ තියෙන වැදගත්කම කුමක්ද? ඉතින් අද කට්ටිය භාවනා මධ්‍යස්ථාන වල භාවනා දීලා කියවන්න දැන් ඔබ පළවෙනි ධානය, ඔබ දෙවෙනි ධානය, ඔබ තුන්වෙනි ධානය, ඔබ දැන් චතුර්ථ ධානය. මේ භාවනා කරන කෙනයි කියන්නේ අපේ ධානය. එයාට පුළුවන් අපි ඉන්න තැන කියවන්න. ඉතින් මේ වගේ කක්කුටු දහමක අපි ඉන්නේ. දැන් අර මං අහගෙන මේ മന്ത്രി කෙනෙක් දෙකද පාර්ලිමේන්තුවේ පෙරේදා දෙකද කතා කරනවා. අර ඔන්න මේ කොහේ හරි ලංකාවේ තැනක මේ රත්තරන් දාගෙන ඉන්නවලු පූජකවරේ. එයාගේ වැඩේ අනුත් අයගේ නැති වුණ දේවල් ගැන කතා කරනවා. එයාගේ රත්තරන් නැති වුණායි කියලා මිරිහාන පොලිසිය එන්ට්‍රියක් දාලා තියෙනවා.
ඒ වගේ වැඩනේ දැන්. එයා රත්තරන් ගන්නවයි කියන්නේ අනිත් අයගේ බඩු නැති වුණා, අනිත් අයගේ ලෙඩ රෝග සුව කර. මම දන්නේ මට අර පාර්ලිමේන්තුවේ අර බස් එකේ එනකොට ඒ කතාව ගැහුණා. ඉතින් ඒකෙන් එයා මේ മന്ത്രിවරයා කියන්නේ මේ උදේට පැයක් 8 ඉඳලා 9 කන්ද කොහොද රූපවාහිනිය වල ගෙනල්ලා මේ ඔය නස්සාස්ත්‍රකාරයෝ කරනවා බොරු කරනවා. ඉතින් මේ රටම මේ බොරුවෙන් වංචාවෙන් වනසලා තියන්නේ කියලා කියන්නේ. ඉතින් එයා කියන්නේ අර වගේ මිනිස්සෙක් රත්තරන් ගන්නවා අනිත් අයගේ බඩු නැතුව නෙවෙයි කියලා. එයාගේ රත්තරන් නැතුවම මිරිහාන පොලිසිය ගල එන්ට්‍රියක් දානවලු ඒක හොයලා දෙන්නයි කියලා. ඉතින් ඒ වගේ තමයි මේ අපි නිවනක් දකින්න යන්නේ. මේ පෘථග්ජනයෙක්ගෙන් ගිහිල්ලා අහගන්නවා නිවන් දකින්න. අර ගාමිණී පොන්සේක ජීවත් වෙලා ඉන්න කාලේ මට මතකයි එතකොට කොහේ හරි ඔය ආණ්ඩුකාරයෙක් හරි කොහේ හරි ඉන්න කාලේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනත වෙන කාලේ එයා මේ කතාවක කියනවා අද වෙලා තියෙන්නේ ලංකාවෙත් අග්‍රමහා පඬිතවරු පන්සලේ ඉද්දි අවිද්‍යාවෙන් ගිහිල්ලා උපදෙස් ගන්නවා වගේ තමයි කිව්වා අපේ ජනාධිපතිතුමියත් උපදෙස් ගන්න ඒ කාලේ ගිහින්. ඒ කියන්නේ අච්චර දක්ෂය ඉද්දි ඒගොල්ලෝ උපදෙස් ගන්න යන්නේ ඔය නළුවන්ගෙන් ඔය නිලියන්ගෙන් ඔය දද්දොස්තරලගෙන් අහගෙන මෙහෙන් තමයි උපදෙස් ගන්න. ඒ නිසා රට විනාශුණයි කියලා ඒ කාලේ ගාමිණී පොන්සේක ඉන්න කාලේ කිව්වේ. ඒ කියන්නේ අද අපි අදාළායගෙන් නෙමෙයි උපදෙස් ගන්න. ඒකත් ඇඩිය පහළායගෙන් උපදෙස් අරගෙන තමයි රට පාලනය කරන්නේ. නිවන් දකින්න යන්නේත් අපි අපිටත් වඩා පහළ මට්ටමේ පෘථග්ජනයෙක්ගෙන් අපි ගිහිල්ලා අහනවා ඔය අවුරුදු 7කින් විතර පැවිදි වුණ සාමාන්‍ය රාමඳුර කෙනෙක්ගෙන් ඔය ඉතින් මොකක් හරි ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලෝ ගාවඩින්න වටගෙන බනහන. ඉතින් එයාර කටපාඩම් කරගත්ත සූත්‍රයක් මොකක් හරි කියන. ඉතින් අපි සාදුනාද දීලා එනවා. ඉතින් මේ પરම්පරාව තමයි අපිට ආවේ අවුරුදු ගන්න. ඒ නිසා බුදුහාමුදුරෝ කියන්නේ බුදුහාමුදුරන්ටත් ධර්ම අවබෝධ වුණේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ. ඒ කියන්නේ බුද්ධත්වයට පත් වුණයි කියලා කියන්නේ මොකද්ද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියන එකයි. එහෙනම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට තමයි බුද්ධත්වය කියලා කියන්නේ. මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධයටයි බුද්ධත්වය කියලා කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. එතකොට මේ චතුරාර්ය සත්‍යය කියලා කියන්නේ කුමක්ද? කියලා අපි ඊගාවට දකින්න. චතුරාර්ය සත්‍ය කියන්නේ කුමක්දයි කියවුවාම විස්තර කරනවා. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං අයං උච්චති භික්ඛවේ සම්මාදිට්ඨි කිය. මොකද්ද? එහෙනම් සම්මාදිට්ඨි කියන්නේ කොතෙන්ද? චතුරාර්ය සත්‍ය අවබෝධයටයි සම්මාදිට්ඨි කියලා කියන්නේ. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධයටයි මම මේ කියන කතාව හරියට අහගන්න. දැන් අපි මේ ක්‍රමානුකූලව මේ චතුරාර්ය සත්‍ය ගැන කතා කරන්නයි මේ යන්නේ. එහෙනම් බුදුවරයෙක් බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධය. චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේ කුමක්දයි කියපුවාම කියනවා සම්මා දිට්ඨියට පත් වෙනවා. ඊට පස්සේ මහා වේදල්ල සූත්‍රයේ අහනවා සම්මා දිට්ඨිය උත්පාදය පිණිස ප්‍රත්‍යයන් කීයක් තියනවාදයි. මොකක්ද අහන්නේ? සම්මා දිට්ඨියට පත් වීම පිණිස ප්‍රත්‍යයන් කීයක් තියනවාද කියලා අහනවා. එතකොට සම්මා දිට්ඨියට පත් වීම සඳහා ප්‍රත්‍යයන් දෙකක් තියනවා කියලා කියනවා. එතකොට සම්මා දිට්ඨියට පත් වෙන බලපාන ප්‍රත්‍යයන් දෙක මහා වේදල්ල සූත්‍රයේ 600 මජ්ක්‍ධිම නිකාය 691 වෙනි පිටුව. ඇවැත්නි සම්මාදිට්ඨිය උපාදීය පිණිස කොතේ ප්‍රත්‍යය ඇද්ද? ඇවැත්නි සම්මාදිට්ඨිය උපාදීය පිණිස ප්‍රත්‍යය දෙදෙනෙක් ඇත. පරතෝ ഘോഷක ප්‍රත්‍ය වරහන් කළා සත්‍ප්‍රාය සද්ධර්ම ශ්‍රවණය හා යෝනිසෝ මනසිකාර්ය යන දෙකයි. ඇවැත්නි සම්මාදිට්ඨිය උපාදීය පිණිස ප්‍රත්‍යය දෙදෙනෙකි. මේ හොඳට අහගන්න මේක දැන් ඉස්ලාම නිවන් දකින්න ඉස්සර මේ නිවන කියන්නේ කුමක්දයි කියලා අහලා දැනගන්න එපා. එහෙම මොකක්වත් නෑ අපි. ඔහේ අර හරක් රෑන වගේ කවුරු හරි පිටිපස්සෙන් දක්වනකොට ඔහේ යනවා. කවුරු හරි කියනවා සම්මා දිට්ඨියටපත් වෙන්න අටපිරිකර පූජා. ඔය එක පූජා කරනවා. සම්මා දිට්ඨියටපත් වෙන්න කට්නේ රත ගහන්න ඕනේ ඒක කරනවා. සම්මා දිට්ඨියටපත් වෙන්න අර කපුරුක පූජා කරන්න ඕනේ. සම්මා දිට්ඨියටපත් වෙන්න 84 මල් පූජා කරන්න. ඉතින් කියන එක කරා මිසක්
මේ කියන එකෙන් අපට සම්මාදිට්ඨියටපත් වෙනවද කියන එක පිළිබඳ කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ. දැන් මේ හමුදාවට ගන්නකොට හමුදා සෙබළුන්ට ගන්නකොට ඒ කාලේ ගත්තේ 8 පාස් කියන තැන. 8 පාස් අය ගන්නේ හමුදාවට. හමුදාවේ තියෙන්නේ ඉහළ ඉඳලා පහළට යන හයිරාකි එකක් නෙහෙම තියෙන්නේ. ඉහළ නිලධාරියා කියන එක අනුමත කරන්න. මොකක් හරි කිව්වත් yes sir විතරයි. ඕන එකක් කිව්වොත් yes sir. අර හුණුවටේ නාට්‍යය කියන්නේ. නේද? කියන්නේ ඉහළ හමුදා නිලධාරියා මොකක් කරත් ඒ පහළ නිලධාරියෙක් අනුමත කරන්න. ඒක අර කියන්න හොඳ නැහැ. ඒක අර වෙනස් විදිහකට බර්ටෝල් බ්‍රෙස්ට් එක කියලා තියෙනවා. එතකොට yes sir විතරයි ඕනේ. why sir what sir කිව්වොත් ඉවරයි හමුදා. ඒ නිසා yes sir කියන්න නම් නූගතුන් ගන්න ඕනේ. උගතුන් ගත්තොත් මොකද වෙන්නේ? ආන්න what sir කියලා අහන්න. අර ප්‍රේමදාස මහත්තයා ජනාධිපතිතුමා ඉන්න කාලේ අගමැති තේරුවලුනේ. අගමැති තෝරන්න දැන් ලලිත් අතුලත් මුදලි මහත්තයා, ගාමිසානායක මහත්තයා, ඩී.බී. ජයතුංග මහත්තයා කට්ටියම ඉඳලා තියෙනවා. ඊට පස්සේ අහලා තියෙනවා 1 කීයද කියලා. ලලිත් අතුලත් මුදලි වල 2යි කියලා. ගාමිසානායක මහත්තයාත් කළු 2යි කියලා. විජයතුංග මහත්තයන් ඇහුවලු 1 කීයද? 2යි. ඔක 11 වෙන්න බැයිද? ඔබතුමා කියනවා නම් 11 වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා එතුමා අගමැති කරයි කියලා තමයි ඒ කවි කියන්නේ. ඉතින් ඒ කියන්නේ තමන්ගේ මතයට අනුගත වෙච්ච කෙනෙක් ඉන්න ඕනේ තමන් යටතේ. ප්‍රශ්න කරන අය හිටපුවම ගැට. ඒ නිසා මෙන්න මේ දහමේ හැමදාම හිටියේ කවුද? එහෙයියෝ හිටියේ. හාමුදුරුවෝ බණ කියනකොට එහෙයි අපි හාමුදුරුවෝ. මොකක් කිව්වත් කමන්නේ. එහෙයි අපි හාමුදුරුවෝ. ඕන දෙයක් කිව්වට කමන්නේ. එහෙයි අපි හාමුදුරුවෝ. එයා තමයි එහෙයියා. අනිත් අය අනුශ්‍රෝතයෝ ඉන්නේ. එක්කෙනෙක් ඉන්නවා ළඟ. හාමුදුරුවෝ කියන එකට එහෙයි කියන්නේ. ප්‍රශ්න කරන්න බෑ බුද්ධ ශාසනය. දැන් මෙහෙම මේ බුද්ධ ශාසනය ඇවිල්ලා මීට අවුරුදු 400කට විතර එහා පැත්තට වෙනකොට දහම් දැනුමක් නැති අය තමයි ශාසනයේ හිටියේ. විනාශලා ගිහිල්ලා අන්තිමේට මේක අර පන්සල් වලම මොකක්ද ඒක වෙනම නමක් තිබ්බා. අර ගිහි ජීවිතේ ගත කරමින් වගේ පන්සල් වල හිටපු මොකක්ද ඒකට කිව්වේ? නෑ අර ගණින් වහන්සේලා අන්න හරි. ගණින් වහන්සේලා කියලා පිරිසක් හිටියා. තාමත් ඒ ගණින් වහන්සේලා හිටපු පන්සල් තියෙනවා. දැන් ගණින් වහන්සේලාට මොකක්වත් දන්නේ නැහැ. නමුත් නිකම්ම දානෙ ගන්නවත් බෑනේ දැන්. බණක් කියන්න ඕන. දැන් බණ දන්නෙත් නැහැ. ඊට පස්සේ තමයි පිරිත් කියනේම පටන් ගත්තේ. දැන් පිරිත් කියනේම ආරම්භ වුණේ දැන් ගණින් වහන්සේලාට කරන්න දෙයක් නැහැ නේද? හැමදාම නිකන් දානෙ ගන්නත් බෑ, බණ කියන්න දන්නෙත් නැහැ. ඒ නිසා මේගොල්ලෝ මොකද පටන් ගත්තේ? මේ ගෙවල් වලට ගිහිල්ලා රෑ එළියනකන් සූත්‍ර කියන්න පටන් ගත්තා. මොකක් හරි කෙරෙන්නත් එපා. හැබැයි දැන් සූත්‍ර කියන්න ගත්තට මොකද මේගොල්ලන්ට වචන දන්නේ නැහැ. වාක්‍ය කියවන්න දන්නේ නැහැ. ඒ නිසා මේගොල්ලෝ දැන් අකුරු දන්නේ නැති නිසා අකුරු අදින්න පටන් ගත්තා. දැන් අද වෙලා තියෙන්නේ මොකද? උපාධි අරගෙන PhD ගත්ත හාමුදුරුවෝ ගිහිල්ලා අර විදිහටම අර කරණීය මත සූත්‍රයේ අර සූත්‍ර ටික අදිනවා. අනිත්‍යලාවට කියනකොට කරණීය මත කියනවා ඉතිපිසෝ ගාත අතනක ඊති අර ගණින් වහන්සේලා එළි වෙනකන් කරන්න දෙයක් නැතිකමටයි අකුරු යන්නේ.
අද PhD එක අරගෙන ආයතර අකුරු ඇදලා ඉන්නවා රැගෙන. මේ විදිහට මිනිසුන්ට තර්ක නැහැ. තර්ක නැහැ. ඔය විදිහට තමයි නිවන් දකින්නේ. මේ නිසා බුදුහාමුදුරෝ කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධය බුදුහාමුදුරවන්ට උනේ බෝධි මූලයේ. ඊට මොහොතකට පෙර හිටියේ පෘථග්ජන ස්වභාවය. එනිසා පෘථග්ජන ස්වභාවයේ ඉඳලා කියපු කිසි දෙයක් නිවනට අදාළ නැහැ. ඒ නිසා බෝධිසත්වයයි කියලා කවුරු හරි කියනවා නම් ඒගොල්ලෝ කියන කිසිදු දහමක් සසරට මිසක් නිවනට අදාළ වෙන්නේ නැහැ. ඉතින් අපේ අවාසනාවකට බෝධිසත්ව කියලා හාමුදුරු කෙනෙක් ලියපු පොත් 27ක් අපි කියවනවා. බෝධිසත්වයි කියන හාමුදුරු කෙනෙක් දැන් මම කියවේ දිව්‍ය ලෝකේ ඉඳලා ආවයි කියලා මෛත්‍රී බෝධිසත්වගේ ආරාධනාවට ඒත් බෝධිසත්ව හාමුදුරු කියලා. එයාට බුදු වෙන්න ඕනේ කියලා 3 වතාවක් කියලා තියෙනවා. බැහැම කියලා බලෙන් එවලා තියෙන මෛත්‍රී බුදුව. එතකොට අපි දැන් බෝධිසත්ව හාමුදුරු වරුන්ගෙන් බෝධිසත්ව පුජ්‍යලයන්ගෙන් කියපු කරුණු කාරණා තමයි අපි අද නිවනට අදාළ. මේ නිසා මේ බෝධිසත්ව චරිතවල නිවන ගැන නැහැ. ඒගොල්ලෝ ගාව තියෙන සම්මුතිය මරණින් මත්තේ කතා කරන දෙයක් තමයි. අන්නේ ඒ බෝධිසත්ව චරිතවල තමයි බුද්ධඝෝෂ හාමුදුරන්ගේ දහම කේන්ද්‍රගත වෙලා තියෙන්නේ. එතකොට අපි අද කේන්ද්‍රගත වෙලා තියෙන්නේ ඔන්න ඔතෙන්. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කුමක්ද කියන එක පිළිබඳව අපට නිශ්චිත නිවැරදි නිගමනයක් එනකන් අපි චතුරාර්ය සත්‍ය කියා හිතාගෙන ඉන්නේ ඔය දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග. මොකක්ද චතුරාර්ය සත්‍ය? දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී ආර්ය සත්‍ය. ඉතින් ඔක කියවමු. ඔච්චර තමයි අපි දන්නේ. ඒකේ මොකද්ද තියෙන්නේ? මේක අවබෝධ කරගන්නේ කොහොමද? ඒ මොකක්ද? එහෙනම් මේ චතුරාර්ය සත්‍ය කියන කතාව තමයි කාට හරි අවබෝධ වෙන්නේ. එහෙනම් චතුරාර්ය සත්‍ය කියන්නේ කුමක්ද? මොකද්ද මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ? ඒකයි අපි නිවනට අදාළව දැනගන්න. දැන් මොකද්ද චතුරාර්ය සත්‍ය කියලා අපි දන්නේ? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. දැන් නිදිමත වුණා මේක චුට්ටක් අහගන්න වෙනවා. දැන් බණ පටන් අරගෙනයි මේ යන්නේ අපි. දැන් මේ යන්නේ චතුරාර්ය සත්‍ය දේශනා. හුඟක් චතුරාර්ය සත්‍ය දේශනා කියලා යනවා බෝඩුත් ගහනවා චතුරාර්ය දම ගියාට පස්සේ තියෙන්නේ වෙන මොනවද? අර ලංකාවේ තැන් වල ගහලා තියෙන චයිනීස් රෙස්ටුරන්ට් කියලා. මකරෙකුත් ඇඳලා උණ බටක් දාලා අර චීනේ තියෙන බකට් ටිකකුත් එල්ලලා චයිනීස් රෙස්ටුරන්ට් ඇතුළට ගියපුවාම තියෙන ඉන්දියාප්පයි පොල් සම්බෝලයි කිරිහොත්. ඒක තමයි චයිනීස් රෙස්ටුරන්ට් එකේ ඇතුළේ තියෙන්නේ. ඒ වගේ චතුරාර්ය සත්‍ය කියලා කියවට කියවෙන්නේ විදර්ශනා භාවනා කියලා ගියාට මධ්‍යස්ථානයේ තියෙන්නේ සමත භාවනා ටික. එහෙනම් මේ චතුරාර්ය සත්‍ය කියන එක කුමක්ද? ලෝකයේ තියෙන එකම එක සත්‍යයයි. සත්‍යයන් දෙකක් නැහැ. ලෝකයේ තියෙන එක සත්‍යයයි. සත්‍ය දෙකක් නැහැ. එහෙනම් මොකද්ද මේ ලෝකයේ තියෙන සත්‍ය? මේ සත්‍ය ප්‍රධාන කොටස් 4කට බෙදලායි තියෙන්නේ. එතකොට නිවනට අදාළ කරන සත්‍යයයි අපි දැනගන්න ඕන. වෙන මොකක්වත් අපිට දැනගෙන වැඩක් නැහැ. අපට අදාළ වෙන්නේ නිවනට අදාළ කරන පරම සත්‍ය. දැන් හොඳට අහගන්න ඕනේ මේක. පුබ්බේ අනනුසුදේසු ධම්මේසු. නිවනට අදාළ කරන සත්‍යයයි. හැමදාම වැහෙන්නේ මේ චතුරාර්ය සත්‍ය කියන එක තමයි නිවන් දකිනකොට නිවන් බුද්ධෝත්පාද කාලයක් අවසන් වෙන්නේ චතුරාර්ය සත්‍ය කියන ඒ සත්‍ය හතර වැවුනහම අබුද්ධෝත්පාද කාලය. අද තියෙන්නේ එහෙම එකක්. අද අබුද්ධෝත්පාද කාලයක් තියෙන්නේ. ඉතින් මේ අබුද්ධෝත්පාද කාලය තුළ මේ චතුරාර්ය සත්‍ය කොහොම හරි ඉස්මතු කරගත්තොත් නැවත බුද්ධෝත්පාද කාලෙ ඉස්මතු වෙනවා. දැන් අද තියෙන්නේ අබුද්ධෝත්පාද කාල වගේ කාලයක් තමයි. කොහෙට ගියත් අපට දැනෙන්නේ
මොනවා හරි එක්ක ජාතක කතා එක්ක ධාතු බෙදාගත්ත හැටි එක්ක වන්දනා පුද පූජා සිරිත් විරිත් ඕවා තමයි තියෙන නිවන් දකින්න. බුදුහාමුදුරුවෝ කොතනකවත් ඕවා කරන්න කියලා නැහැ. හැබැයි ඉතින් බුදුහාමුදුරන්ගේ සූත්‍ර වලට එකතු කරපු තැන් තියෙනවා. බුදුහාමුදුරන්ගේ සූත්‍ර අතරින් ඕක තියෙන ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර අතරින් අංක 1 සූත්‍රය තමයි දාරුචීරි උපාසකතුමාට කියපු සූත්‍රය. අංක 1 එච්චරම ඇති වෙන මොකක් අපි කතා කරන්නේ දාරුචීරේ පරම්පරාවේ ඇයට විතරයි. දාරුචීරේ තුමාට කියපු භාවනාව විතරයි අපි කතා කරන්නේ. අපි පුහුණු වෙන්නේ දාරුචීරේ තුමාට කරපු භාවනාව විතරමයි. වෙන කිසිදු භාවනාවක් අපි කතා කරන්නේ පුහුණු වෙන්නේ නැහැ. අපි පුහුණු වෙන්නම දාරුචීරිය තුමාට කියපු භාවනාව. ඒක තමයි මූලික හේතුව. දාරුචීරිය තුමාට කියපු භාවනාවේ දාරුචීරිය තුමා පැය 3කින් රහත් වුණා. අපිටත් ඕනේ එච්චරයි. අපිටත් ඕනේ පැය 2කින් රහත් වෙන්න. පැය 2කින් පිරිනුවම් පාන්න. ආය මෛත්‍රී බුදු සාසනයක අපිට ඉන්න බෑ. ඒ නිසා මම කියනේම තේරෙන්නේ මේ ආත්මේ නිවන් දකින දාරුචීරිය පරම්පරාවේ අයට විතර. මේක මම නැවත නැවත කියනවා. අනිත් අයට තේරෙන්නේ නැහැ මම මේ කියන කතාව. මේ ආත්ම නිවන් දකින ක්‍රමයක් අපි කතා කරා. එතකොට මේ ආත්ම නිවන් දකින ක්‍රමේ නම් මේ ආත්මේ නිවන් දකින්න පින්වන්තයන්ට විතරයි මේක තේරෙන්නේ. අනිත් අයට මේක තේරෙන්නේ නැහැ. අනිත් අයට වලිගෙන් අල්ලගෙන විවේචනය කර කර ඉන්න පුළුවන්. මේ ආත්ම නිවන් දකින්න ඕන නම් Tamange මොනවා හරි දැනුමක් තියනවා නම් කොහෙන් හරි පොතකින් කියවපු මොනවා හරි දහම් දැනුමක් තියනවා නම් ඒ සියල්ලම එහා පැත්තට විසි කරන්න ඕනේ මේ දින 8ට. ආයේ මගෙන් අහන්න එපා. මං ගිය සැරේත් මං අවසන් වශයෙන් කිව්වා අර සූත්‍රයේ මෙහෙම තියෙනවායි කියලා මගෙන් අහන්න එපා. මං දන්නේ එක මේක සූත්‍රයයි. ඒ චතුරාර්ය සත්‍ය සූත්‍රය විතරයි මං දන්නේ. වෙන මොකක් සූත්‍ර මං දන්නේ නැහැ. අර මේකාර මාත්‍රිකාවක් ඕන නිසා සම්මුතියට මං ඔය පාලි පාඨ ටිකක් මේ ඇදලා ගන්නෙ. නැත්නම් මේ පාලි පාඨ ඕනේ නැහැ නිවන් දකින්න. අර එහෙම නැතුවම නිකන් අර හොද්දට ලුණු නෑ වගේ. ඒ වගේ අර පාලි පාඨයක් ගන්න මාත්‍රිකාවක් අරගෙන ඉතින් හරි අමාරු ඒක සද්ධර්මයට ගලපන්න. නැත්නම් දැන් බුදුහාමුදුර අඟුලිමාලට සූත්‍රයක් කිව්වා. දාරුචීරියට අවශ්‍ය කරන සූත්‍රය නෙමෙයි ඒ කාලේ භාවිතා කරපු භාෂාව. අය සූත්‍රයක් කිව්වේ නෑ දාරුචීරියතුමාට. මොකද්ද කිව්වේ? දිත්තේ දිත්ත මත්තම් භවිස්සති. ඒ කාලේ භාවිතා කරේ දිට්ඨ කියන්නේ දැක්මට. ඉතින් දිට්ඨේ දිට්ඨ මත්තන් දැකපු දේ දැකපු ෂණයෙන් අවසන් කරන්න දාරුචීරිය කියලා පාලි කියන භාෂාව නෙමෙයි. ඒ කාලේ විවහාරක භාෂාව. දවක සුද්ධකට ගිහිල්ලා කියනවා නම් මොකද්ද කියන්නේ? seeing only. එච්චරයි. ඒක දැන් ඒ දිට්ඨේ දිට්ඨ මත්තන් කියපු එක ඒකේ භාෂාවෙන් කිව්වා. එනතම මේ පාලි දැනගන්න ඕනේ නිවන් දකින්න. ඒ නිසා දිත්තේ දිත්ත මත්තන්ගේ පාලි නෙමෙයි. ඒ මාගද කියන ඒ කාලේ ඒ කොහේ හරි බුදුහාමුදුරුවෝ ඉපදුන රටක ඒ රටේ තිබ්බ භාෂාව. පුදුම වැඩේ කියන්නේ ඒ භාෂාව සමාන අපිටනේ තාමත්. අපි තාමත් දිත්ත කියනවනේ දැක්මට. සුද්ධ කියනවනේ අපි තාමත් අහනවා. එහෙමනේ. ඉතින් මේ භාෂාව අපිට තමයි මේ සමාන. ඒකට මොකක් හරි රහසක් ඇති. ඒ නිසා ඒ කාලේ භාවිතා වෙච්ච භාෂාවෙන් මේ බණ කියලා තියෙනවා. එහෙම නැත්නම් මේ පාලි කියන මාගදී භාෂාවේ දිත්තේ දිත්ත මත්තා. එහෙනම් බුදුහාමුදුරුවෝ කියපු චතුරාර්ය සත්‍ය කුමක්ද කියලායි අපි දැනගන්න. එහෙනම් මේ චතුරාර්ය සත්‍ය Taman ඔය අද පොතේ තියෙන චතුරාර්ය සත්‍යයට අබමල් රේණුවක්වත් ගැලපෙන්නේ නැහැ. මොකද අද තියෙන චතුරාර්ය සත්‍ය දුක හට ගැනීම දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය. දැන් දුක කියන එක මොන අර්ථයෙන්ද ඔය ගන්නෙ දැන්? ඔය ඉංග්‍රීසි භාෂාවේ pain and suffering කියන අර්ථයෙන් ඔය ගන්නෙ. ඒකට නෙවෙයි ගන්නෙ. මේක හොඳට දැන් මෙතනින් අහගන්න මේ Tamanට මෙතෙක්කල් වහලා තියෙන මේ ලෝකයේ සෑම කියලා කිව්වත් ඒක වැරදි නෑ. ලෝකයේ තියෙන සෑම බෞද්ධ පොතකම කියන චතුරාර්ය සත්‍යයට වඩා වෙනස් චතුරාර්ය සත්‍යයක් මම මේ කියන්න යන්නේ. එතකොට Taman දැනට කොහෙන් හරි පොතකින් කියලා තියෙනවා නම් චතුරාර්ය සත්‍ය කියලා ඒක මේකට ගලපන්න මේක ගැලපෙන්නෙම නෑ. මේ මෙතන තියෙන වෙනම කතාවක්. ඒකයි මම අර කතා කරේ
අපි තෝරාගත්ත පිරිසකට විතරක් මේක කියමු අය අලුත් අය මේකට ගන්න එපා අදින් පස්සේ කියලා. අනිත් දවසේ ඊට පස්සේ වලිගෙන් අල්ලගෙන මේක විනාශ කරගන්න. ඒ නිසා අද එන අය විතරයි ඊගාව දවසේ දෙන්න ඕනේ. මම අර ෆෝම් එකක්වත් පුරවලා ගේන්නම් කියලා හිටියේ නැත්තම් මේ එන ප්‍රමාණය හරියට තෝරා ගන්න බැරි නිසා. ඒ නිසා මොකද මේක පැටලිලා තියෙන්නේ. මේවට කියන්නේ පුබ්බේ අනුනුසුතේසු ධම්මසු පෙර තමන් අහලම නෑ මේ අදහන්න යන මේ දේශනා. ඇයි වැහෙන්නේ මොකද්ද? වැහෙන්නේ චතුරාර්ය සත්‍යයයි වැහෙන්නේ. ඉතින් චතුරාර්ය සත්‍යය වැහුණාට පස්සේ නිවන එතනින් ඉවරයි. ආයේ නිවන නෑ. හැබැයි මේ නිදිමත වෙලාව නිසා තේරෙයිද මන් දන්නේ නෑ. ඒ නිසා තමන් දැන් නිවන් දකින්න මෙච්චර කල් දවස් ගණන් ධාතු ඇඳලා නිවන් දකින්න හිතගෙන හිටියන්නේ. අය අපේ අම්මා එකද දවස් 3ක් ඔන්න කොහෙද ඇවිල්ලා මේ මානෙල්වත්ත කියලා තැනක ඔන්න කොහෙද ධාතු බලන්න හිතගෙන දවස් 3ක්. ඇයි මේ? මේ නිවන් දකි. ආය ඔය ටීවී එකේ මහත්තයෙක් කියලා අටපිරිකරක් පූජා කරන්න ඕනේ කියලා මං ඊට පස්සේ ගිහලා ඔන්න ජයශ්‍රාම බෝධි අටපිරි ඒක ඒ උන්දාගේ තියෙන ආසාවනේ. ඒක අපිට කරන්න දෙයක් නැහැ නේ. කවුරු හරි කියනවනේ මේක එහෙම කරන්න ඕනේ. ඒ වගේ තමයි දාන පින්කම් කරලා ඇති. ඉසේ කෙස් ගන්නට කරලා ඇති. නමුත් අන්තිමට බලපොන් දැන් මෙතන අවුරුදු 7-8 භාවනා කරපුවයි. අන්තිමට කියන ලැබුණු දෙයක් නැහැ කියලා. එහෙම මේක ලැබෙන්න දෙයක් නැහැ නෙවෙයි. මේක නොලැබිල්ලක් තියෙන්නේ නිවනට. දැන් Taman ලැබෙනවයි කියලා හිතන් ඉන්නේ මොනවද? ඔය ධානා සුඛයෙන් ලබන සුඛයක් ඔය ලැබෙන්න ඕනේ කියන්නේ. නිරෝධයේ සුඛයක් තියෙන ඒ සුඛය වෙනස වටහා ගන්න ඕනේ. ධානා සුඛයයි නිරෝධ සුඛයයි කියන දෙකක්. එහෙමනම් මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ කුමක්ද? ලෝකයේ තියෙනවා සත්‍යයක්. එතකොට ඒ සත්‍ය හැමදාම වහලයි තියෙන්නේ. ඒක අමාරුම තැනක් මම මේ කියලා දෙන්න යන්නේ. මේක සාමාන්‍ය මනසට ගෝචරම නෑ. ඒක හොඳට මතක තියාගන්න. මේ නිවන කියන චතුරාර්ය සත්‍ය සාමාන්‍ය මනසට ගෝචර නෑ. ඒ ගෝචර නැති නිසා තමයි මේක කියන්නේ ඉස්සරින් පඤ්ඤා වත්තස්ස අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා කියනවා. දැන් මන් දින දෙකමාරක්ම මොකද්ද මේ කරේ? දින දෙකමාරක්ම කරේ Taman ඔය අරගෙන ආපු කළු තෙල් තිබ්බ වීදුරුව හොදන එක මේ කරේ. Tamanට හොඳ වතුර බොන්න ඕන නම් අර කළු තෙල් තියාගෙන බෑ. ඒ නිසා එදා වතුරෙන් හේදුවා පළවෙනි දවසේ බෑ. ඊට පස්සේ දෙවෙනි දවසේ සබන් දාලා හේදුවා. දැන් අද උදේ තව ටිකක් දාලා හේදුවා. දැන් වාජනය පිරිසිදුයි. හැබැයි ඉතින් මේ වාජනය පිරිසිදු කරගන්න නැති අයට මේක අලුත් වතුර දාලා වැඩක් නැහැ. අලුත් වතුර දැම්මට ඒවා වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ අලුත් වතුර දාන්න නම් ඔය පරණ වීදුරුව සෝදලා අයින් කරන්න ඕනේ. ඒ නිසා තමයි මම කිව්වේ සම්මාදිට්ඨිය කියලා වර්ග දෙකක් දෙනවා. තමන් ඉන්නේ මාර ලෞකික සම්මාදිට්ඨිය කියන Hindu ධර්මයේ තියෙන සම්මාදිට්ඨියනේ. ඒකෙන්ද නිවන් දකින්නේ. ඒ නිසා මේක තව තමන් අහගත්ත එකට සංසන්දනය කරන්න යන්නත් එපා. මේ කියන කරුණ තව එකකට සංසන්දනය කරන්න ගියොත් ඒත් තමන් අමාරු වෙනවා. එතකොට මෙතන තමන් ඉන්න ඕනේ මේ අදමයි මේ බණ අහන්නේ. තමන් ඔතන ඉන්නම ඕනේ දාරුචීරිය වගේ. ඔතන ඉන්නම ඕනේ අඟුලිමාල වගේ. ඔතන ඉන්නම ඕනේ සුනීත වගේ. මොකක්වත් දහම් දැනුමක් තිබ්බේ නැත්තම් මට මෙච්චර වෙහෙස කර නෑ. මේ සරල දේ කියලා දෙන්න පුළුවන්. හැබැයි මේ සරල දේ සියුම්ම කියලා දෙන්න බැරි මේක කියනකොටම Tamanට මතුවෙනවා. අර Taman අසා දැනගත්ත චතුරාර්ය සත්‍ය කියන වගන්ති හතර. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. එතකොට ඔගේ අනුපිළිවෙලකුත් තියෙනවා. ඉස්සල්ලාම මොකද දුක්ඛ සත්‍ය. ඊට පස්සේ මාර්ග සත්‍ය. ඊට පස්සේ සමුදය සත්‍ය. ඊට පස්සේ නිරෝධ සත්‍ය. ඊට පස්සේ මාර්ග සත්‍ය. පිළිවෙලකුත් තියෙනවා. අද අපි කතා කරන්නේ චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සත්‍යයයි. ඔන්න පළවෙනි පාඩම වගේ ඉතින් කියලා දෙනවා දුක්ඛ සත්‍ය කියලා. ඊට පස්සේ සමුදය සත්‍ය. ඊට පස්සේ මාර්ග සත්‍ය. ඊට පස්සේ නිරෝධ සත්‍ය ඔන්නම කොටස් හතරකට ලෝකන. එහෙම කොටස් හතරකට එකක් මෙතන නෑ චතුරාර්ය සත්‍යයේ. චතුරාර්ය සත්‍ය කියන්නේ එක මොහොතක වෙන ක්‍රියාකලාපයක්. ඒකේ තුනක් එකවර වෙනවා. ඉතුරු එක පුහුණු වෙනවා. එහෙම එකටයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. එහෙමනම් මේ චතුරාර්ය සත්‍ය ලෝකේ තියෙන එකම එකයි. එක සත්‍යයයි තියෙන්නේ. සත්‍යයන් දෙකක් නැහැ.
එහෙනම් මොකද්ද මේ ලෝකයේ තියෙන සත්‍ය කියන එක තමයි බුදුරජාණන් අවබෝධ කරන්නේ. ඒක මේ දුක හට ගැනීම, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය එහෙම නෙමෙයි. දැන් අපි දැනට දුක අයි අපි මේ නිවන් දකින්න හදන එක මේ වැඩක් නෑ, මේ සසර හරි දුකයි කියලා නෙමෙයි කියන්නේ. මේ හරි දුකයි මේ දුකෙන් නිදහස් වෙන්න නිවන් දකින්න හදන්නේ. මොන දුකෙන්ද ඔය ජීවත් වෙලා දරුවෝ හදාගෙන මුණුපුරු හදාගෙන රැකී ආරක්ෂා කරගෙන ඔය විඳින දුකෙන් නැති වෙන්නේ. දැන් කාන්තාවක් ගත්තොත් එහෙම මොන තරම් දුකක්ද විඳින්නේ. දැන් පිරිමියෙකුගේ කාන්තාවගේ සංසන්දනය කරොත් එහෙම කාන්තාව කියන්නේ ඩබල් බර්ඩන් නේ. දැන් උදේ පාන්දර ගත්තාම රස්සාවකට යන අම්මා කෙනෙක් නම් ඔක්කොටම කලින් නැගිටින්න ඕනේ. ඊට පස්සේ උයන්න ඕනේ. දරුවන්ගේ වැඩ කරන්න ඕනේ. ගෙදර දොර වැඩ කරන්න ඕනේ. රෙදි ටික හොදලා තියන්න ඕනේ. අන්තිමට ඔක්කොටම බත් බඳින්නත් ඕනේ. ඔක්කොටම බත් බඳලා ඔක්කොම යවලා මෙයත් වැඩට යන්න ඕනේ. ඊට පස්සේ ආයෙ මොකද කරන්නේ? හවස ආයෙත් එන්න ඕනේ. අර රෙදි ටික හොදන්න ඕනේ. ළමයින්ගේ හෝම්වර්ක් බලන්න ඕනේ. ඇඳුම් හොදන්න ඕනේ. ඇඳුම් මදින්න ඕනේ. මහත්තයාගේ ඇඳුම් හොදන්න ඕනේ. ආයෙත් අර ඔක්කොම කරලා උයන්න ඕනේ. ඔයලා කණ්ඩ දෙන්න ඕනේ. අන්තිමට ඉතුරුන දම්කුඩ ටික කාලා යාන්තිමට නිදිය. එහෙම කරපු අම්මලාට තමයි මේ හැඳිමිටේ මොලේ කියලා මේ බමුණෝ කීවේ. අපේ දහම නෙමෙයි, බමුණට කාන්තාව පෙන්වන්න බෑ. බමුණෝ දුන්නේනේ කාන්තාවට එක තැනක්. බමුණෝ හැමදාම කරේ කාන්තාව පීඩණයටපත් කරන එක විතරයි කරේ. ඒ බමුණු දහමේ හැටි. බාලේය පිතෘ වාසේ සිස්ටේ ප්‍රාණිග්‍රහස් යවනේ පෘතානං හරුතරි ප්‍රතේ නබජේ ස්ත්‍රී ස්වතන්ත්‍රත්‍රාම්. කාන්තාවට බාල කාලේ තාත්තා ගාව, තරුණ කාලයේ ස්වාමියා ගාව, ඊට පස්සේ මහලු කාලේ පිරිමි දරුවන් ගාව කාන්තාවට කිසිම වෙලාවක නිදහසක් දුන්නේ නැහැ. ඒ නිසා නමුත් කාන්තාවගේ ප්‍රඥාව බුද්ධ ශාසනය තුළ බොහොම ඉස්මතු කරලා තිබ්බා. මේවා ගහලා දැම්මා බමුණු දහමත් එක්ක. බුදුහාමුදුරුවෝ අන්තිමේට ශාසනය දෙන්න බැහැයි කීවයි කියලා බමුණු ලියුවා. ඒ බමුණු දහමේ තිබ්බ හැටි. අර ජයශ්‍රී බෝධිය ගේන්න හොඳයි සංගමිත්තා තෙරණියට. අද ජයශ්‍රී බෝධිය නගින්න බෑ, වස් වදිනවලු. කිලි වදිනවලු කාන්තාවක් ඒකට නැග්ගොත්. දන්ත ධාතුව කොණ්ඩේ ගහගෙන එන්න හොඳයි. දලදා මාලේ වල නගින්න බෑ, කිලි වදිනවලු කාන්තාවට. ඒ බමුණු සංස්කෘතිය තුලේ කාන්තාව හිර කරලා තිබ්බේ ආකාරය. ඒ නිසා කාන්තාවට නිදහසක් දුන්නේ නැහැ. නමුත් අද කාන්තාව නැත්තම් හාමුදුරුවන්ට බඩගින්නේ මැරෙන්න වෙන්නේ. පිරිමි අරන් යනවයි දාන්නේ. දැන් මෙතන පිරිමි කී දෙනාද ඉන්නේ? මෙතන පිරිමි කී දෙනාද ඉන්නේ? 10%ක්වත් නැහනේ. ඒ කියන්නේ දැන් අද මොනවා හරි කරලා කාන්තාව මේකට ආවේ නිවනම හොයන්න. මොකටද උනේ? ඔය විදින දාදුකෙන් මිදෙන්න. අර මම කියපු මහා බරක් තියනවානේ. ඒ බරෙන් මිදෙන්නයි ඔය නිවන හොයන්නේ. අය නම් මට ස්ත්‍රී ආත්මයක් එපා. ඔය විඳ දුක නැති කරගන්නයි නිවන හේතුව. නිවන හොයන්නේ ඔය දුක නැති කරන්න නෙමෙයි. නිවන හොයන්නේ ඔය දුක කියන වචනේ වැරද්දක් තිබුණා. දැන් දුක් විඳින මිනිස්සුම දෙන්නේ සැප විඳින මිනිස්සු නැද්ද ලෝකේ? ඉතින් මේ මිනිස්සුන්ට නිවනක් ඕනේ නැහනේ. දැන් දුකෙන් නම් නිදහස් වෙන්න ඕනේ. දැන් අර විදිහට මරණාසන්න කාලට Tamanට අවශ්‍ය කරන මව්කුස හොයාගන්න පුළුවන් නම් ආයෙ මොකටද නිවන? මේ දුක්ඛ කියපු වචනයේ වචනයට රීස් දේවිස් මහත්තයා දුන්න ඉංග්‍රීසි පරිවර්තනයේ වෙනස දන්නේ නැතුව තමයි ඔය චතුරාර්ය සත්‍ය දුකකට දාලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ නෙමෙයි දුක්ඛ සත්‍ය කියලා කිව්වේ. රීස් දේවිස් මහත්තයා. රීස් දේවිස් මහත්තයලා මේ ත්‍රිපිටක පොත් ටික එංගලන්තයට අරන් ගියා. එංගලන්තයට අරන් ගිහිල්ලා බලනකොට මේ චතුරාර්ය සත්‍ය තියෙනවා. දුක්ඛ සත්‍යං, සමුදය සත්‍යං, නිරෝධ සත්‍යං, මාර්ග සත්‍යං. මේ සත්‍යං කියපු වචනයට, දුක්ඛ කියපු වචනයට මේගොල්ලෝ දුන්නා දුක්ඛ කියපු වචනයට දුක කියලා.
එතකොට සත්‍යං කියන්නේ සත්‍ය. එතකොට මේ දුක්ඛ සත්‍ය කියලා මේක අර දුක්ඛ සත්‍යං කියන එක මේක සිංහල පරිවර්තනයට එනකොට තමයි දුක්ඛ සත්‍ය කියලා. එතකොට මේ දුක්ඛ කියන්නේ මේ සෆරින් කියලා දන්නේ රීස් ඩේවිස් මහත්තයා. මේ රීස් ඩේවිස් මහත්තයා දාපු සෆරින් කියන වචන නිසා තමයි අද දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කිකේ වැටලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දුක්ඛ කියලා කිව්වේ අවිද්‍යාවට කියපු නම. මොකද දුක්ඛ සත්‍ය කියන්නේ? අවිද්‍යාව. එතකොට දුක්ඛ කියලා කිය ඉග්නොරන්ස් කියන වචනයයි දාන්න තිබ්බ රීස් ඩේවිස් මහත්තයාට. ඒක යා දන්නේ නැතුව අපේ හාමුදුරුවෙන් අහුව මොකද දුක්ඛ? අපේ හාමුදුරුවෝ දුක කියනවා. රීස් ඩේවිස් මහත්තයා මගේ ඒක තමයි සෆරින් කියන්නේ. ඒ සෆරින් කියපු එක මේකට අදාළම නැති වචනයක්. එහෙනම් මොකද්ද මේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ? අවිද්‍යාව පිළිබඳ සත්‍යයටයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. සමුදය සත්‍ය කියලා කියන්නේ අවිද්‍යාව හට ගැනීම පිළිබඳ සත්‍ය යමෙකුට අවබෝධ වෙන එකට. නිරෝධ සත්‍ය කියලා කියන්නේ අවිද්‍යාව නැති කිරීම පිළිබඳව සත්‍යයටයි නිරෝධ සත්‍ය කියලා. මාර්ග සත්‍ය කියලා කියන්නේ අවිද්‍යාව ඉවත් කිරීමේ වැඩපිළිවෙලටයි මාර්ග සත්‍ය කියලා. මේක මේ දුක කියන එක මෙතෙන්ට ගෑවිලාවත් නැහැ. ඔය සෆරින් කතාව මේ මෑත කාලේ හදාගත්ත වචනයක්. ඒ නිසා චතුරාර්ය සත්‍ය 100%ක්ම දෙනකොට වැහිලා තියෙනවා. ඉතින් මේ වැහුණ එක පාට ඉස්මතු කරන එක මහා විප්ලවීය වැඩක්. ඒ විප්ලවීය වැඩේ බුදුහාමුදුරුවන්ට එදා කරන්න ගිහිල්ලා කිංචි මානවිකාවල ඇවිල්ලා ගැහුවා. එතකොට මුගලන් හාමුදුරුවන්ට නිගණ්ඨගේ ගෝලයේ ඇවිල්ලා මරලා දැම්මා. ඉතින් මහා තර්ජන ගර්ජන තමන්ගේ මස්සිනා කොහොම හරි රාජ්‍ය අනුග්‍රහය අරගෙන මෙයාට විරුද්ධව කැරලි ගැහුවා. මේක ඉස්මතු වෙන්න දුන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවොත් මේක අවුරුදු 21ක් බොහොම සියුම් ලෙස මේක රහසිගතව තමයි මේක කියාගෙන ගියේ. අවුරුදු 26කට පස්සේ තමයි මේ ධර්ම ඉස්මතු වෙන්න පටන් ගත්තේ. මම මේ 2020 විතර මේක කියන්න හිටපු එක මේ බොහොම අහම්බෙන් ඔය ගිය අවුරුද්දේ රත්නපුරයේදී මේක හදිස්සි බණක් කියන්න ගිහිල්ලා ඉස්මතු වුණ නිසා මේ කියනවා මිස තාම මේක කියන්න තරම් වාස්තවික පරිසරයක් ලංකාවේ හැදිලා නැහැ. ඒකයි මම රෙකෝඩින් එහෙම කරන්න එපයි කියලා කියන්නේ. ඔක රෙකෝඩින් කරගෙන ගියපුවාම අනිත් අයට මේක තේරෙන්නේ නැහැ මේ මොකද්ද කියන්නේ කියලා. ඔය ගස්ගල් වැඳ වැඳ ඉන්න මිනිසුන්ට මේක තේරෙනවත් තියා මේක මොකද්ද කියලාත් ඒගොල්ලෝ දන්නේවත් නැහැ මේ චතුරාර්ය සත්‍ය කියන්නේ. ඒගොල්ලෝ දන්නේ අර චතුරාර්ය සත්‍ය කියන කඩපාඩමෙන් කිය යන්නේ. ඒ නිසා චතුරාර්ය සත්‍ය කියන එක බුදුහාමුදුරන්ට අවබෝධ වුණේ මේ බෝධි මූලයේදී. ඒ වෙනකම් බුදුහාමුදුරුවෝ අර තමන් වගේම ඔය දුක මංගේ මේ අද්දට සමානම පරිසරයක් තමයි දැක්කේ කිසිදු වෙනසක් නැතිව ඔය විදිහටම කටපාඩම් කරන එකක් තමයි චතුරාර්ය සත්‍ය කියලා කියාගෙන ඉන්නේ. එහෙනම් චතුරාර්ය සත්‍ය කියන එක බුදුහාමුදුරන්ට අවබෝධ වුණේ ඔය බෝමැඩදි කියන එකක් අපි දාගත්ත වචනයක්. ඔක ත්‍රිපිටකයේ ආර්ය පරිශ්‍රණයේ තියෙන බෝමැඩ කියලා නෑ. ඒ වගේ සුන්දර වූ තැනකට ගිහිල්ලා ඒ බෝධි මූලයට වෙලා ඒ පරිසරයේ නදියක් තිබ්බා. ඒ නදියට වෙලා ඒ ආශ්‍රිතව ගමකට වෙලා මේක කරගෙන යනකොට මේක අවබෝධ වුණා කියලායි තියෙන්නේ. හැබැයි ඉතින් ඒ ආසන්නයේ බෝධියකුයි ඒ ගංගාවකුයි ඒවා තියෙනවා. ඉතින් ඒක වෙනම කතාවක්. එතකොට ඒ බෝධිය කියලා කියන්නේ අවබෝධය. ඉතින් අද අපි බෝධි කියලා කියන්නේ අර ඒ ශාක වර්ගයට. බුදුහාමුදුරුවෝ බෝධි කියලා කිව්ව අවබෝධයට. ඉතින් අද අපි අර බුද්ධත්වයටපත් උනේ පිටදුන්න බෝධියට ඒ නම දාලා තියෙනවා. එතකොට දැන් බුදුවරු 28ක්ද කොහෙද හිටියලුනේ? අපේ බුදුහාමර පෙර දැන් ඒ බුදුවරු ඔක්කොටම දැන් ඒ ගස් යටනේ බුදු වෙලා තියෙන්නේ. එතකොට ඒ ගස් වර්ග දාලා තියෙනවා. ඉතින් ඒ ගස් වලින් ඔය හුඟාක්ම ඒ ගස් අර කෙරවලේ පත්‍රයේ උල් සහිත පත්‍ර තියෙනවා. ඒ කෙලවර උල් සහිත පත්‍රවල ඒ තියෙන ඕරායක හොඳයි. ඒ නිරෝධයකට සමවදින්න ඒ නිකුත් වෙන ශක්ති කදම්බේ වැදගත්.
දැන් උණ ගහ තිබිලා තියෙනවා, නා ගහ තිබිලා තියෙන ඔක්කොම අර කෙලවරේ උල් සහිත පාත්‍ර. ඒ වගේ තමයි එනර්ජි එක වැඩි. ඉතින් අපිත් ඒ වගේ තැනකට ගිහිල්ලා භාවනා කරන එක හොඳයි. එනර්ජි එක ඒ නිරෝධයට අත්විඳින්න පුළුවන්. අපි පස්සේ කතා කරමු. එතකොට එහෙනම් මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ ඔය අවිද්‍යාව පිළිබඳ සත්‍යයක්. අවිද්‍යාව හටගන්න එක පිළිබඳ සත්‍යයක්. අවිද්‍යාව නැති කරන එක පිළිබඳ සත්‍යයක්. අවිද්‍යාව නැති කිරීමේ මාර්ගය පුහුණු වෙන පිළිබඳ සත්‍යයක් මිසක් දුකට හේතුව දුක නැති කිරීම මාර්ගය කියලා සෆරින් කියන කතාව මේකට අදාළ එකක්. එතකොට Taman දැන් ඔය නිවන් දකින්න පෙළඹිලා තියෙන්නේ දුක නැති කරනවා නම් ඔය Tamanට තිබ්බ දුක ඔය කායික මානසික දුක නම් සිද්ධාර්ථ තරුණයාට මොනවද තිබ්බ දුක්? ඒ රට හිටපු රජුරුවන්ගේ පුතා සම වයසේ අර කාන්තාව හිටියලු විශාල ප්‍රමාණයක් යා. එතකොට රම්‍ය සුරම්ම සුබ කියලා මාලිගා තුනක් තිබ්බා. ඒ රටේම හිටපු සුන්දරම ලස්සනම කාන්තාව විවාහ කරගෙන හිටියේ. මොන වගේ නඩද කොයාට දුක? ඔය දුක නැති කරන්න නෙමෙයි සිද්ධාර්ථ තරුණයා ගවේෂණය කරේ. අවිද්‍යාව කියන Tamanට නොපෙනෙන කාටත් නොපෙනෙන එක්තරා සංසිද්ධියක් තියෙනවා මේ ලෝකේ. විද්‍යාව වහලා අවිද්‍යාව ඉස්මතු වෙන ස්වභාවයක්. අන්නේ අවිද්‍යාව වහලා විද්‍යාව වහලා අවිද්‍යාව ඉස්මතු වන ස්වභාවය තුල නැවත වතාවක් අවිද්‍යාව යටපත් කරලා විද්‍යාව ඉස්මතු කරපු ස්වභාවයටයි චතුරාර්ය සත්‍ය කියලා. එතකොට මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ ඔය Taman අද දන්න චතුරාර්ය සත්‍ය එහෙම ඕකට වඩා 100%ක්ම වෙනස් වූ චතුරාර්ය සත්‍යයක් දැනගත්තොත් අන්න උන්ට අපි කියනවා සම්මා දිට්ඨිය කියලා. අන්නේ සම්මා දිට්ඨිය තමයි අර අපි උදේ කතා කරපු මහා චත්තාරික සූත්‍රයේ කියන්නේ අර සම්මා දිට්ඨිය වර්ග දෙකයි. එකක් පුණ්‍ය සහිතයි, කෙලෙස් සහිතයි, විපාක සහිතයි. අනිත් එක අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. ඒක මේ ආර්ය වූ අනාසව වූ ආර්ය මාර්ගයකට පත් වෙන පුජ්‍යලයින්ට විතරක් අවබෝධ වන සම්මා දිට්ඨියක් තියෙනවා. අන්නේ සම්මා දිට්ඨිය තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. අන්නේ සම්මා දිට්ඨිය තමයි අපි කතා කළ යුතු වන්නේ. එහෙනම් ඔය පැය තුල කතා කරපු දේ පිළිබඳව ගැටලු තියෙනවා නම් අහන්න. දැන් ටික ටික ගැඹුරුයි. දැන් හුරතල් බණ ඉවරයි. අර මොලේ පිරිසුදු කරපුවත් ඉවරයි. දැන් මම මේ ටිකෙන් ටික යන්නේ මේ චතුරාර්ය සත්‍ය නම් වූ බුදුවරු අවබෝධ කරපු මහා විද්‍යාව ගැන කතා කරන්න විතරයි. මේක අවබෝධ වුණාම මම අර එදා කියවනේ දැන් හෝඩිය පන්තියේ ඉන්න කෙනෙකුට උසස් පෙළවක් කියලා වැඩක් නැහැ කියලා. මේක අවබෝධ වුණ දාට තේරෙයි අපි මෙතෙක්කල් කරලා තියෙන්නේ අර වැලිසෙල්ලම්පත් කොරොප්පියවුවනේ කියලා තේරෙයි. ඉතින් මම අර මුලින් මේක කියනකොට සමහරුන්ට අර තරහ ගිහිල්ලා ගියසරේ අම්ම කෙනෙක් බැන්නයි කියලා කිව්වනේ. ඉතින් ඒ අම්මට ඒක තේරෙන්නේ නැති කමනේ. ඊට පස්සේ මේක අවබෝධ වුණාට පස්සේ තේරෙයි අර හෝඩිය පන්තියේ ළමයෙකුටත් වඩා බොළඳ වැඩක් නෙමන් නිවන් දකින්න මෙතෙක්කල් කරලා තියෙන්නේ. තාම ඒක තේරෙන්නේ නැහැ. තාම ඉන්නේ හෝඩිය පන්තියේ. දා ශිෂ්‍යත්ව තියෙනවා, ඕ ලෙවල් තියෙනවා, උසස් පෙළ තියෙනවා. ඒ දවස් 8 දාලා තියෙන්නේ පන්ති 8ට. එක පන්තියක ඉන්නවා දවස් 2ක්. දැන් අද තමයි හෝඩිය පන්තියට දැන් ඇතුළත් කරා. දැන් හොඳයි දැන්. ආර්ය අෂ්ටාංගික මාර්ගය. හරියට හරි. ඔය සම්බන්ධයෙන් මොන හරි ගැටලු තියෙනවා නම්, නිදිමත තියෙනවා නම්, වැසිකිලි කැසිකිලි තියෙනවා නම් ගිහිල්ලා ඉක්මනට එන්න. අවිද්‍යාව කියන එක වචනයකින් නම් කියන්න අමාරුයි. තත්ත කතමා අවිද්‍යාව. අවිද්‍යාව යනු කුමක්දයි කියලා ප්‍රශ්නේ අහපුවාම ඒ අවිද්‍යාවේ ස්වභාවයට දීලා තියෙන උත්තරය තමයි චතුරාර්ය සත්‍ය දන්නේ නැතිකම කියන්නේ. අවිද්‍යාවට හේතුව චතුරාර්ය සත්‍ය දන්නේ නැතිකම. එහෙමනම් අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා දැනගන්න නම්
අපි චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්දයි කියලා ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. අපි ඊගාව පැයේදී කතා කරමු චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා. ඒක දැනගත්තාම අවිද්‍යාව කියන්නේ මොකක්ද කියන එක තේරෙනවා. මරණෙන් මාස උපතක් නැතයි යන කියමන ව්‍යාකූල තත්වයකේ පහදා දෙන්න. චුතිදිත්‍ය හා ප්‍රේසන්දිසිත ගැන පහදා දෙන්න. මරණෙන් මාත්තේ උපතක් නැහැයි කියන එක ව්‍යාකූල තමයි. මරණයෙන් පස්සේ උපතක් නැහැයි කියලා නෙමෙයි මං කියන්නේ. මං කියන්නේ මරණයෙන් මාත්තේ උපතක් නැහැයි කියලා හෝ මරණයෙන් මාත්තේ උපතක් තියෙනවයි කියලා මතයක් දරන එකයි ව්‍යාකූල. ඒකෙන් අර්ථවත් වෙන්නේ මරණයෙන් මත්තේ උපතක් නැහැයි කියන කතාව නෙමෙයි. ආර්ය භාවයට පත් වුණාට පස්සේ ඔය අන්ත දෙක ගැන කතා කරන්නේ නැහැ. මොකද ඔය අන්ත දෙක ගැන කතා කරොත් මේ ආත්ම නිවන ගැන කතා කරන්නවත් මේ ආත්ම නිවන පරිපූර්ණ කරගන්නවත් බැරි වෙනවා. මරණයෙන් මත්තේ උපතක් නැහැයි කිව්වොත් මොකද වෙන්නේ? කාලා බීලා විනෝද වෙලා ඔය ඉන්නවද? එහෙම කණ්ඩායමක් ඉන්නවා ලංකාවේ. ඒගොල්ලෝ මරණය මත උපතක් නැහැ මාධ්‍ය නාලිකාවකුත් තියෙනවා දොස්තර මහතුරු කිහිප දෙනෙකුත් ඉන්නවා බණ කියනවා ඒගොල්ලොත් බණ දේශනා කරනවා විනෝද වෙනවා අනිත් අයටත් කියනවා මෙහෙම වුණාම සෝතාපන්න උනායි කියනවා එහෙමනේ ඒගොල්ලෝ මටත් පිටට තට්ටු කරලා මාත් ඒ දේශනාවක් අහන්න ගියා මගෙත් මෙහෙම වුණා පිටට තට්ටු කරලා කිව්වා දැන් හරි කියලා දැන් දවසට විනාඩි 5ක් විතර භාවනා කරපුවම ඇති කිව්වා ගහක් දිහා බලාගෙන ඉන්නවා ළඟ දිහා බලනවා. ඉතින් ඒකත් අර සමත භාවනාව. ඒතර ඒක එක්තරා ඛණ්ඩායමක් ඒක මත ඒකට කියන උච්ඡේදවාදී දිට්ඨිය කියලා. ඒකවල කියන්නේ මරණ මදුපතක් නැහැ. මම මේ බණ කියන්නේ මම මේ කතා කරන්නේ ලෝකේ ධහම ඉස්මතු කරපුවයි කියන කවුරු හරි ඉන්නවා නම් ඒ හැමෝම ගාවට මං ගිහිල්ලා තියෙනවා මෑත යුගයේ තුල. එතකොට අචාන්චාන් හාමුදුරුව හම්බුනේ නැහැ. ඉතින් උන්වහන්සේගේ මුල්ම හිටපු ඌබෝන් කියන තායිලන්තේ මම ඒ ස්ථානයක හිටියේ. එතකොට ඒ තැන්වල එහෙම යමක් කියලා තිබ්බට ගැඹුරට කියවිලා නැහැ ඒ වගේම ලෝකේ භාවනා කියලා තියෙනවා නම් ලෝකේ තියෙන භාවනා සියල්ලම මම කරලා තියෙන්නේ. අන්තිම භාවනාව කරන්න ගිහිල්ලා තමයි මේ තෙයිගු කියලා භාවනාවක් තියෙනවා බුරුමේ. ඒක කරන්න කියලා ටිෂු එකක් ගිහිල්ලා තියෙන්නේ. ඒකේ පැය 4 8 12 16 එහෙම තියෙන්නේ. හෙල්ලෙන්න බෑ. CC කැමරා දෙකක් දාලා තියෙනවා. හාමුදුරු දෙන්නේ බලාගෙන ඉන්න හෙල්ලෙනවද කියලා. 8 කරා 4 කරා 8 කරා 12 කරන්න යනකොට මේ ඔක්කොම පළු ගියා දණිහ. හිමීටම වැඩ රින්ගලා ගියා පාත්‍රෙත් දාන්න. බෑ එහෙම පයින්න බෑ. ඒ තරම් අර අත්තිකිල මතා නියෝගයේ මට ඕනකම තිබුණේ මේ අවසාන භාවනාවත් කරන්න. ඒක තමයි ලෝකේ තියෙන ධර්ම භාවනාව තේංගු කියලා එකට කියන්නේ. ඒවා කරන්න බෑ. හැබැයි කරන අය ඉන්නවා පැය 12 24 ඒ විදිහටම ඉන්න. එහෙම ඉන්න ඕනේ ඇත්තටම අපි. එතන කරන්න වෙන භාවනාවක් ඒ මං දැන් ඔය අර ගෝයින්කජී මහත්තයලාගේ උනත් ඒ ඉරියව්ව හොඳයි. භාවනාව වැරදි වුණාට ඒක ලංකාවේ තියෙන සෙන්ටර්ස් වලින් ඉරියව්ව පවත්වන්න හොඳ ක්‍රමයක්. පැයක්ම ඒවා ඉතින් අර කරන භාවනාව වැරදි. කය පවත්වන්න ඒවා හොඳ පුහුණු. ඉතින් ඒ නිසා මේ මම ඔය හැමෝම ගාවට ගිහිල්ලා හැම භාවනාවක්ම කරලා තියෙනවා. හිමාලයෙත් ගියා මම බලන්න ඉරිසින් වහන්සේලාත් එක්ක මොකද්ද මේක. ඒගොල්ලොත් ඉතින් ඔය සමතයක් තමයි වඩා. ඉතින් ඒ නිසා හැම එකක්ම කරලා තියෙනවා. ඔය බුරුමේ තමයි භාවනා 80ක් විතර තියෙන ඔක්කොම බුරුමෙන් ආපු භාවනා ටිකක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මම කියුවේ මේ මරණයෙන් මත්තේ උපතක් නැහැයි කියන එක අන්තයක්. ඒකෙන් කියන්නේ මරණයෙන් පස්සේ උපතක් නැහැයි කියන එක අර්ථ එහෙම නෙමෙයි. මම පර්සනලි මං කේසස් 12ක් ස්ටඩි කරලා තියෙනවා පුනරුත්පත්තිය පිළිබඳ. ඒ පුනරුත්පත්තිය පිළිබඳ කේසස් 12න් දෙකක්ම එකක් රත්නපුර අනිත් එක බලංගොඩ එක්කෙනෙක් ගහන ළමෙක් ඒ අම්මගේ කුසලම ඇවිල්ලා ඉපදිලා තියෙනවා ගඟේ ගිහිල්ලා මැරිලා අනිත් එක රත්නපුරේ දරුවා ඒ අම්මගේ කුසලම බහලෙන් ගැටලා මැරිලා. දැන් අවුරුදු 20 ගන්නක් ඒ රත්නපුරේ අම්මලා තාමත් දාන දෙනවා ඒ ළමයා ගෙදරගෙන ඒ ළමයාත් යනවා දාන දෙන්න අර ළමයා. ඒ අවුරුදු 20 ගන්නම අර තැනකට දානයක් දෙනවා. එතකොට දැන් මේ ළමයාත් යනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒ ළමයා තමයි ඉපදිලා ඉන්නේ. දන්නවා දැනගත්තට තාක්ෂණය දන්නේ මේ ළමයාට පින් දෙනවා අතෙන්ට ගිහිල්ලා. ඉතින් ඒ වගේ ඒ කියන්නේ මේ යන ශක්ති කදම්බය එහෙම එකක් තියෙන එහෙම එකක් නැත්තම් මෙතන මොකටද අපි මහන්සියන්නේ මරණ මත උපතක් නැත්නම්. ඉතින් එහෙම කියන පිරිසකුත් ලංකාවේ ඉන්නවා මරණ මත උපත. එතකොට ඒගොල්ලෝ කියන්නේ සද්ධර්ම දේශනා කරනවා කියන්නේ.
ඒ සද්ධර්ම දේශනාවකදී බුදුහාමුදුරන්ගේ තියෙන මූලිකම අංග ලක්ෂණේ කතා වෙන්නේ නැත්නම් එතන මොකද සද්ධර්මයක් තියෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ මේ ගැන කතා කරන්න එපා කියලා. ඒගොල්ලෝ හිතුව මරණය මත් උපතක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ කිව්වයි. නිවන කියලා එකක් නැතුණු, උපත කියලා එකක් නැතුණු. ඒ නිසා අල්ලාගෙන තියෙන එක එක වලිග කෑලි වලින්. ඒ නිසා මේක හරියටම දැනගන්න ඒක Tamanට කවදා හරි දවසක ප්‍රත්‍යක්ෂ අවබෝධයක් වෙනවා. අන්නේ මොහොතට ආවට පස්සේ තමයි තේරෙන්නේ මේ ධම මොකක්ද. දැන් ඊයම්ම කෙනෙක් ඇවිල්ලා කිව්වා මෙතෙක්කල් අර සිත කුළුමීවෙක් වගේ කියලා තිබ්බට මේ දැන් තමයි කිව්වා තේරෙන්නේ මේක කුළුමී හරකෙක් වගේ මේක ආම්බාම් කරන්න බෑ නේද කියලා. මෙතෙක්කල් අර කටේ වචනෙට තමයි සිත කුළුමීවෙක් කියන එක හිතාගෙන ඉඳලා තියෙනවා. දැන් භාවනා කරන්න ගියාට පස්සේ තේරෙනවා අපිට මොනතරම් සිතුවිලි ගන්නාවක් ගලා එනවද මෙයා මේචල් කරන්න බැරි කෙනෙක්. හැබැයි ඒක දපණය කරන්න පුළුවන් ක්‍රමයක් තමයි අපි ඉස්සරහට කතා කරන්නේ. අනිත් ප්‍රශ්නේ තමයි මේක තියෙන්නේ මේ චුති චිත්තය හා ප්‍රතිසන්දි සිත ගැන පහදන්න. මේ මාතෘකාව අපි ඉස්සරහට තව කතා කරනවා. දැන් කතා කරලා වැඩක් නැහැ. උසස් පෙළ තියෙන මාතෘකාව ශිෂ්‍යත් ළමයින්ට කියලා වැඩක් නැහැ. ඒ නිසා අපි දවස් 8ක් විතර යනකොට මේවා අපි කතා බහ කරනවා. Tamante ආධාර කරන ඩයග්‍රෑම්ස් දෙනවා. එතකොට Tamante තේරෙයි මේක මේ යථාර්ථය. තාමන හරි ප්‍රශ්න තියෙනවා නම් විනාඩි 10ක් විතර මම ඉතින් වටහප්පත් පාවිච්චි කරන්නේ නැහැ. ඒකත් අනිත් දවසේ කියයි. දැන් ධම්ම කියනවානේ අතපය. දැන් වටහප්පත දුන්නේ මොකටද හුඟා? වටහප්පත දුන්නේ භික්ෂුවක් බණ කියනකොට මේ අතපය විසිකරන්න හොඳ නෑ. ඒ චර්යාව හරි නෑ. ඉතින් දැන් අද වටහප්පත පාවිච්චි කරන්නේ ෂෝට් නෝට් එක හංගා ගන්න. ඒ නිසා මට වටහප්පත් ඕනේ නෑ. මම මේ බොහොම සූදානම් වෙලා මේ කියන්නේ. ලෝකයේ තියෙන අමාරුම විෂය මම උගන්වන්නේ. ඒක මේ හංගලා ෂෝට් නෝට් ගහලා බෑ. මම මේ කියනවා පසු කාලේනව ලබන සතියේ මම හෑන්ඩ් අවුට් එකකුත් දෙනවා මේ කියපේවා. එහෙම නැතුව මේක මේ හංගලා ගහලා බෑ. ඒ නිසා මම මේ පොත් බලාගෙන මේ පෙර සූදානමක් වෙලා මේ කරන්නේ. ඒ නිසා මට වටහපත ඕනේ නෑ ෂෝට් නෝට් හංග ගන්න මට උවමන නැති නිසා. ඉතින් අර අතපය අනේක වලක්වන්නයි වටහපතක් දෙන්නේ. භික්ෂුවක් බණක් කියනකොට ඒ චර්යාව තියෙන්නේ. ඒක අර අතපය විශ්වෙන එක හොඳ නැති නිසා ඒක තියෙන ඉතින්. ඒ නිසා වටහපතේ ඉතින් මම අර ගෙනාවේ නැහැ. ඒකත් සමහරුන්ට ගැටලු. පන්සිල් දෙන්නේ නැති එක. ඒ කියන දහම අල්ලගන්නේ නැහැ. බාහිරෙන් තමයි අල්ලගන්නේ. එනේ බාහිර වැඩක් නැහැ මේ කියන දහම් කරන අල්ලගන්න. නැත්නම් ඒකත් කියයි. හරි මොකුත් ගැටලු තව දැන් අර මට එහෙම ඉතින් පැයේ බණ එහෙම කියලා හුරු නෑ. ඉතින් අර දැන් ඊයේ අපි 7:00ට පටන් ගත්ත එක ඉවරනකොට 4 විතර වුණා. ඊට පස්සේ එක එක්කෙනා ඇවිල්ලා ඉවරනකොට 11 විතර වුණා. මේ අද ඉතින් ඒ නිසා අර සමහර ඉතින් පන්සල් වල බණ කියන්න එන්නයි කියන මම කිව්වා මට පැය 4ක් ඕනේ කියලා. පැය 4ක් කොහොමද බණ කියන්නේ? ඉතින් මේ පැය 4ක් වත් නැත්නම් ඒක කරන්න අමාරුයි. ඒක තේරෙන්නේ නැහැ. මොකක් හරි ඉතින් අර ගායකයෝ සින්දු කියනවා වගේ සින්දුවක් කියලා බහලා යන්න පුළුවන්. මේක තේරෙන්න ඕනේ. ඉතින් තේරෙන්න අර ආවේනික පිරිස ඕනේ. ඒ නිසා දැන් මෙතනත් මේ පිරිස වැඩි ඇති. අපි ඔය අනේ තව ඉස්සරහට යනකොට මේක ඇඳලා කියලා දෙනකොට ඉතින් පිරිස වැඩි වෙයි. මේ ඉන්න ප්‍රමාණය ඒ කියන්නේ අද තේරෙන්නේ නැති අය ඉතින් අඩු වුණත් කමක් නැහැ. නිකන් බොරුවට මේ ඔය අපි ඔය ගහලම කැතින් මේ වහලා ගහිල්ලක් නැහැ. කෙලින්ම ඔලුවටම තමයි ගහන්නේ. ඒ නිසා ඉතින් හිත රිදෙනවා සමහරව. ගස්ගල් වඳිනවායි කියනකොට නිකන් ඇඟ අර හිරිගඩු පිපෙනවා සමහරව. ඇටකටු වලට වඳිනවායි කියනකොට නිකන් ඒ මට එහෙම අදාළතාවයක් නැහැ. ඒ නිසා ඒ වගේ හිත රිදෙන්නමයි කියන්නේ අය. හිත හදන්න මං ඇවිල්ලා නැහැ. හොඳේ හිත නැති කරන්නයි මං ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ හුරතල් කතා නෑ අපේ.
ඉතින් ඒ නිසා මේ කියන දේ තේරුම් ගන්න මේක මෙතනින් මේ දිනාටෙන් බණ ඉවර කරගන්න. ආයේ ඉතිහාසය බණහන්න ඕනේ. ඊට පස්සේ අපිත් එක්ක පුහුණු වෙන්න. එහෙමයි. අපි දැන් බණ කිව්වා ඊට පස්සේ අපි දැන් පුහුණු වෙනවා. අපි දැන් දින 3 පුහුණු වැඩසටහන් තමයි මේ අවුරුද්දේ කරන්නේ. දැන් අපි 16 පටන් ගන්නවා දින 3 එකක්. ඒ වගේ අපි දැන් මේ එහෙම කරලා අපි ඒ වගේ වැඩමුළු 4ක් 5ක් කරලා අතහැරලා දානවා. ආය අපි හොයන්නේ කොහෙද ඉන්නේ කියලා. දැන් මට ස්ථිර දායකයෝ කියලා එහෙම කවුරුත් නැහැ. ඒ ඉන්න කාලේට කවුරු හරි මාව බලා ගන්නවා. දැන් නුගේගොඩ ඔය පැත්තේ හිටියා පහුගිය කාලේ මාව බලාගත්තා. ප්‍රයිවට් හොස්පිටල් එකක් පවා තියෙන කට්ටියට දැන් කවුරුත් එන්නේ නැහැ මේ සෝතාපන්න ස්ථිර නැහැ කිව්වට පස්සේ. ඒ දවස්වල එයාපෝට් එනකොට වාහන 3කින් මං යන්නේ. ඒ තරම් මාව වඩම්මන්න කැමති. දැන් එනකොට මොකක්වත් නෑ අතනින් බස් එකේ ඇවිල්ලා ඔය ත්‍රිවිල් එකේ තමයි දැන් යන්නේ. එන්නේ නෑ කවුරුත් දැන් එකෙන්න. දැන් කියන්නේ දැන් මට වැරදුණයි කියලා හිතාගෙන. ඒ බුදුහාමුදුරන්ටත් උනේ ඒක. ඉතින් ඒ නිසා අර හිත සනසන අගය කරන වනම් හොඳයි. ඉතින් ඒ නිසා Tamanටත් තේරෙයි ටිකක් කල් මේක ප්‍රායෝගිකව පුහුණු වෙනකොට අපි මේ කොහෙද හිටියේ. හැබැයි Taman කැමති නෑර දාගත්ත ඔටුන්න ගලවන්න. දැන් මෙතනත් ඇති සෝතාපන්න වෙලයි කියලා ඉන්න. සමහරු වැරදි මතයකුත් හිතාගෙන ඉන්නවා මේ අපි සෝතාපන්න කරනවායි කියලා. එහෙම එකක් නෑ. එහෙම ඊයේත් මට අම්මලා වගේක් ඇවිල්ලා කිව්වා එහෙම කතාවක් යනවා ඔය මත්තේකට පැත්තේ කියලා. එහෙම සෝතාපන්න වෙච්ච අයවත් සෝතාපන්න කරනවා එහෙම එකක් නෑ. මෙතන ධම්ම අවබෝධයක් දෙන්නේ. අපි කියන්නේම එහෙම රහතන් වහන්සේවත් නැහැයි කියලා මං කියන්නේ. එහෙම පුජ්‍යලයෝ නෑ මෙතන. ස්වභාවයක් තියෙනවා. ඒ නිසා මේ කවුරුත් වැරදි වටහා ගැනීම කරන්න එපා. අපි දැන් ධම්ම අවබෝධයටපත් වෙලා අපි සෝතාපන්න වෙලා අපි එහෙම පුජ්‍යලයෝ නෑ කවුරු. ඒ පුජ්‍යලතාවයක් තියෙනවා නේද? ඒක බුදුදහම නෙවෙයි හින්දු දහම. මෙතන තියෙන්නේ අර ධම්ම අවබෝධයක් ලබා ගන්න ක්‍රමයක් විතරයි තියෙන්නේ. ඒ ධම්ම අවබෝධය තමයි වැළලිලා තියෙන පටිච්ච සමුප්පාදය අහලා දැනගන්න. වැළලිලා මම මාතෘකා තුනයි කතා කරන්නේ. පටිච්ච සමුප්පාදයයි සම්මාදිට්ඨියයි චතුරාර්ය සත්‍යයයි. ඔය ටික විතරයි කතා කරන්නේ. ඔය තුන විතරයි බුදුහාමුදුරන්ගේ අර මොකද්ද සූත්‍ර ධර්ම විනය. දැන් සූත්‍ර කියන්නේ සූත්‍ර 18 දහමද? නෑ චතුරාර්ය සත්‍ය කියන සූත්‍රය. ධම කියන්නේ පටිච්ච සමුප්පාදේ නම් වූ ධම. විනය කියලා කියන්නේ රාග විනය, දේශ විනය, මෝහ විනය කියන විනය. ඒ විනය කියන්නේ අපි සාමාන්‍ය විනය පවත්වනකොට අපි කියන්නේ සංවර වෙනවයි කියලා. අන්න ඒ රාගයට සංවර වීම, දේශයට සංවර වීම, මෝහයට සංවර වීම. එච්චරයි අපි මාතෘකා තුනයි කතා කරන්නේ. ওই මාතෘකා තුනට අදාළ කරන මේ ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ ඉතු වෙච්ච බුද්ධ භාෂිතය තියෙනවා 105කටත් වඩා අඩු කොටසක්. අන්නේ 105කටත් වඩා අඩු කොටස් වල තියෙන සූත්‍ර ටිකක් අපි කතා කරනවා. සූත්‍ර ඒ කියන්නේ මාගදී හඬවැල් ටිකක්. සූත්‍ර පිටින්ම කතා කරනවා. පස්සේ ඉස්සෙල්ලාම අපි මාගදී හඬවැල් ටිකක් තියෙන අන්නේ හඬ තුල ඒ පාලි පාඨ තුල මාගදී හඬ තුල තියෙනවා මේ ගැඹුරු දහම් කරුණු. ඒ ටික කතා කරනකොට Tamanට ඉබේටම තේරෙයි අපි ඉන්නේ කොහෙද කියලා. අන්න ඊට පස්සේ Tamanගේ අවිද්‍යාව නැති වෙලා ප්‍රඥාව පහළ වෙනවා. අන්නේ ප්‍රඥාව පහළ වුණාට පස්සේ Taman මෙතෙක්කල් කරපු වැරදි වැඩ ටික Taman අතින් අන්නේ ගිලිහෙන එකටයි කියන්නේ සීලබ්බතේ නැති වෙනවා. දැන් මම ඔය ගිය සතියේටයි ඉපිට සතියේටයි Tamanට අයින් වෙච්ච නැති සීලබ්බතයක් මම අයින් කරන්න වචන භාවිතා කරා. ඒ භාවිතා කරේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. ඒ ගැලවෙන්නේ නැති අයට මේක හරියන්නේ නැහැ. ඒ මට ලොකු වෙහෙසක් දරන්න එනවා. ඒ ගැලවෙන්නේ නැති අයට එපා වෙන්නම තමයි මේ දවස් දෙක කියන්නේ. එතකොට ඒගොල්ලෝ අය එන්නේ නැහනේ. ඒගොල්ලොත් එක්ක ගමන යන්න බෑ. ඒගොල්ලෝ ඉතින් තර්ක කරන්නේ අර පවතින එක හරියි කියන. ඒ නිසා එවැනි පිරිස අපි හලලා දානවා කියලා අර වචනයක් තියෙන්නේ හැලෙන්නම තමයි ඒ ටික කියන්නේ. දැන් අර අපි ගහක් කොලනකොට වේලිච්ච කොළ හැලෙනවනේ. දැන් අමු කොළ ටික තමයි තියෙන්නේ. ඒ හැලීමටමයි කිව්වේ ඒකට පොඩ්ඩක් හිත රිදෙනවා. ඒක ඉතින් මට කරන්න දෙයක් නෑ. අපි හිත නැති කරන පිරිසක් මිසක් හිත හදන පිරිසක් සාදු සාදු. අවිද්‍යාව දුරු වෙන්නේ නිරෝධ සමාපත්තියේ ඉන්නකොට විතරයි. නිරෝධ සමාපත්තිය එකක්. නිරෝධය එකක්. නිරෝධය කියලා කියන්නේ එක ෂණයකට අවිද්‍යාව නැති වෙනවා. එක ෂණයකට අවිද්‍යාව නැති වෙනකොට තමයි නිරෝධය කියන්නේ. අවිද්‍යාව නැති වෙන ෂණ තුනක් නම් නිරෝධ සමාපත්තිය. ඒතකොට තප්පර දෙකක් තුනක්.
විනාඩියක්, විනාඩි 5ක්, විනාඩි 10ක්, විනාඩි 15ක්, විනාඩි 20ක්, පැය 10ක්, පැය 12ක්, පැය 24ක්, දින 2ක්, දින 3ක්, දින 4ක්, දින 5ක්, දින 6ක්, උපරිම දින 6මාර වෙනකොට එක දිගටම Nirodhe යත්ින්දොත් එයා පිරිනිවන්. එහෙම. ඉතින් එක වේලක් කාලා දින 6මාරක් ඉන්න අපි පුහුණු වෙන්න ඕනේ. දැන් කොහොම ඊට පස්සේ ගැටලුව තමයි. දැන් කොහොම මේ කයත් එක්ක එච්චර කාලයක් ඉන්නේ කියලා. ඒ ගැන බය වෙන්න එපා. ඔය දින 6මාරක් ඉන්න වෙලා තියෙන්නේ අවුරුදු 120ක් ආයු කාලය තිබ්බ කාලේ. දැන් අපේ කාලය 80 නිසා මම හිතන්නේ දින 4ක්වත් ඉන්න ඕනේ වෙයි කියලා. දැන් සාමාන්‍යයෙන් අපිට සාමාන්‍යයෙන් ඉන්න පුළුවන් පැය 24ක් විතර. දැන් ගිය මාසේ අර මගේ ඔපරේෂන් එකක් තිබ්බා. එතකොට ඔපරේෂන් එක කරන්න මේ දවල් 12ට ආහාර අරගෙන අය මොකක්වත් කන්න බෑයි කියලා අර වතුර එකක් විතරක් දුන්නා. ඊට පස්සේ දැන් අද 12ටනේ කෑම නැවැත්තුවේ. ඊට පස්සේ ඔපරේෂන් එක කරේ 10ට. ඊට පස්සේ ඒක කරලා ආය තැනට යනකොට එක විතර වුණා. එතකොට පැය 24ක්ම මොකක්වත්ම නැතුව මං හිටියානේ. පැය 25ක් විතර. මොකක්වත් ශරීරයට දැනුන්නේ නැහැ. ඒ වගේ තව 3 ගුණයයි ඉන්න ඕනේ. ඔය වගේ 3 ගුණයක් හිටියානම් මේ කඳට දාපු ආහාර ටිකේ ශක්තිය ඉවර වෙන මොහොතට ඉවරයි කතන්දරේ. හැබැයි මේ ආහාර මේක තිබුණොත් කායික ශක්තිය වැය වෙන කම්ම අපි ඉන්න ඕනේ. මේ කබලින්කාර ආහාර තමයි ඊට පස්සේ ගැට වෙනස. කබලින්කාර නවත්තන්න ඕනේ. ඊට පස්සේ පස්ස ආහාර නවත්තන. ඊට පස්සේ මනෝ සංචේතන ආහාර නවතනවා. ඊට පස්සේ ගන්ධබ්බය කියන විඥානය හැදෙන්නේ නැති මට්ටමක්පත් වුණා මේ ඉවරයි. මේක හරි මේක මෛත්‍රී බුදු සාසනය වෙන වැඩක් නෙවෙයි. මේක මේ ආත්මේ වෙන වැඩක්. ඉතින් කවුරු හරි මේවා මෛත්‍රී බුදු සාසනයට දැම්මනම් ඒක තරම් අකුසලයක් මන් නම් හිතන්නේ නැහැ. මේ අපිට වැරද්දිය ඒක තමයි පොත්පත්වල වැරද්ද. ඉතින් මේ පොත්පත් ටික විනාශ කරා නම් හරි. දැන් මේ පොත්පත් නිසානේ පොත්පත් වලින් මේ ගැටලු මතුවේ. ඒ නිසා නිරෝධ සමාපත්තියේ හරි නිරෝධයේ හරි අත්විඳින මොහොත විතරයි අවිද්‍යාවෙන් තොර වෙච්ච මොහොත. අනිත් හැම මොහොතක්ම අවිද්‍යාව. තවක තේරෙයිද? මෙහෙමයි හුස්ම සමහර වෙලාවට සියුම් වේගන යනවා. නිරෝධ සමාපත්තියේ ඉන්නකොට හුස්ම සියුම් වේගන යනවා. හුස්ම වැටෙන්නේ නැහැ කියලා එකක් නැහැ දැන්. ඒ හුස්ම තිබ්බොත් තමයි මේ දැන් අපට වාහනයක් ගෙනියන්න පෙට්‍රල් තියන්න එපා. එතකොට පෙට්‍රල් වගේ තමයි මේ ඔක්සිජන් එක තමයි හුස්මෙන් ගන්න. එතකොට මෙතනින් හුස්ම නැති වුණොත් මොකද වෙන්නේ? බොඩි එක ඉවර වෙනවා. එතකොට ඇතුලේ හැබැයි නිරෝධයට යන්න හුස්ම ගන්න කාලය අඩු වෙනවා. ඒ කියන්නේ දැන් අපි ගන්නවනේ තප්පරයක අපි විනාඩියකට හුස්ම 60ක් ගන්නවයි කියලා. දැන් අපි නිරෝධයේ ටිකක් කරනකොට ඔන්න විනාඩියකට හුස්ම 40යි. තව ටිකක් හුස්ම යනකොට විනාඩියකට හුස්ම 30යි. තව ටිකක් ඉස්සරහට විනාඩියකට හුස්ම 15යි. එහෙම හුස්ම සංඛ්‍යාව ඇයි මේකට එනර්ජි එක ඕනේ නැහැනේ දැන්. ඇයි මේකට ඕනේ? ගත්ත ආහාර ටික දිරවන්නයි මේ කය පවත්වන්නනේ එනර්ජි එක ඕනේ. ටික නිරෝධයට යනකොට මොකද වෙන්නේ? එනර්ජි එක කියන්නේ අරක 10ට පුච්චන්න තියෙන ශක්තිය නැති වෙනකොට එයාට ටික හුස්ම රැල්ලේ හුස්ම තියෙන පරතරය අඩු වෙනවා. දැන් මන් දන්නේ මට ඒක තාම හරියට දන්නේ මට ඔය ඉන්දියාවේ ඍෂින් වහන්සේ කෙනෙක් කිව්වා අපට උත්පත්තියේ ඉඳලා මරණය දක්වා අපට ගන්න හුස්ම සංඛ්‍යාවක් එක්කලු අපි ඉපදෙන්නේ. මන් දන්නේ ඒක ඇත්ත කතාව. අපි දැන් අපට හුස්ම ලක්ෂයක් තියෙනවායි කියලා. එතකොට මේ හුස්ම ලක්ෂය අපි දැන්ට විනාඩියකට හුස්ම 60 ගානේ ගත්තොත් ඒ කැල් කරලා බලපුවාම අර ලක්ෂය 60න් බෙදපුවාම ඉන්න ජීවිත කාලය තමයි අපි තියෙන්නේ. එතකොට හුස්ම ලක්ෂය අපට ස්ථිරයි. එතකොට දැන් විනාඩියකට හුස්ම 60යිනේ. කාට හරි පුළුවන් නම් දැන් විනාඩියකට හුස්ම 60 ගානේ අවුරුදු 80යි කියලා හිතමුකෝ. විනාඩියකට හුස්ම 30ක් ගන්න කෙනෙක් අන්න එයා එතකොට අවුරුදු 160ක් ජීවත් වෙනවා. ඒ කියන්නේ දැන් ඔය
ඉරිසින් වහන්සේලා කරන්නේ ගන්න හුස්ම ප්‍රමාණය අඩු කරලාලු ඔය අවුරුදු 10 ගණන් ඉන්නවයි කියලා එයා මට කිව්වේ. මන් දන්නේ ඒක සත්‍ය කතාව. දැන් ධානවලත් ඔය ඒ භාවනාවලත් දැන් චතුර්ථ ධානයේ හුස්ම නවතිනවයි කියනවා. අපි ධාන වලට යන්න නිසා අපිව දන්නේ නැහැ. ඉතින් චතුර්ථ ධානයේ හුස්ම නවතිනවා නම් එතකොට එයා පැය 5ක් හිටියොත් එයාට එක හුස්මයි ගිහිලා තියෙන පැය 5කට. එතකොට එයාට අපි වගේ 10 ගුණයක් විතර ජීවත්. එතකොට අපි අවුරුදු 80යි. එයා අවුරුදු 1000ක් ඉන්නවා. එයා කියේ මන් දන්නේ ඒක සත්‍යතාවය. එයා කියන්නේ අපිට උප්පත්තියෙන් එන හුස්ම ගන්නත් තියෙන මේ හුස්ම සංඛ්‍යාව අඩු කරගෙන ගියොත් අපිට ජීවිත කාලේ වැඩි කරන්න පුළුවන් කියලා එයා කියනවා. එයා මන් දන්නේ ඒක සත්‍ය කතාව. දන්නේ ඒක ඒ කියපු කතාව. ඒක හරි එකයි. ඒකත් හරි. දැන් රාග දේශ ක්‍රියාත්මක දැන් අපි තරහ ගියපුවම මොකද වෙන්නේ? එනර්ජි එක හුඟක් වැඩි. එතකොට අපිට දේශේ යනකොට එනර්ජි එක වැඩි. දැන් hina වෙනකොට අපේ ශෛල සංඛ්‍යාවයි තරහ යනකොට ශෛල සංඛ්‍යාවයි විනාශ වෙන ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් දන්නේ එක ආහාර වේලක් අරගෙන උපරිම කාලය දින 7යිනේ. මම දැක්කා අර ඉන්ටර්නෙට් එකේ තියෙනවා නේපාලේ හාමුදුරු කෙනෙක් මාස 8ක්ද කොහෙද ඉඳලා තියෙන එක අර භාවනා කරලා. ඒක අර මේ අර මාකරේ ඩිස්කවරි එකෙන් එහෙම බලලා තියෙනවා ඒගොල්ලෝ පැය ගාණක් ඉඳලා. එයා එක ආහාර වේලක් අරගෙන මාස 8ක්ද මාස 10ක්ද කොහෙද ඉඳලා තියෙනවා. දැන් ඒක වෙනම තාක්ෂණයක්. ඒක මේ නිරෝධය එකක් නෙමෙයි. ඒකේ මේ ඔය ධානවල තියෙන තාක්ෂණයක්. ඒක මේ නිරෝධයට අදාළ නිරෝධයේ ඉන්න කෙනෙකුට විතරයි ඔය දින 7 කතාව. ඔය ධානවල ඉඳලා ඒ වැඩ කරන අයට වැඩි කාලයක් ඉන්න පුළුවන්.